Okay, good evening, students. Can you hear me? ඔයගලන්ට ඇහෙනවද මාව? Okay, right. Thank you. එතකොට ළමයි මේකේ ICT මතක තියාගන්න මේක අමාරු පාඩමක් නෙමෙයි. ඔයගලන්ට ලේසියෙන්ම ලකුණු අරගන්න පුළුවන්. මේ ටික මම ඔයගලන්ට කියලා දෙන්නම් පාඩම් ටික සහ රිවිෂන්ස් කරන විදිහ තමයි මෙතන මම දාලා තියෙන්නේ. ඒතර මුලින්ම ඇත්තටම මම කරන්න හිතන් ඉන්නේ මේ 10 වසර පාඩම් ටික කවර් කරලා ඒකට අදාළ රිවිෂන් කරලා ඒකට අදාළ පාස් පේපර්ස් ඔක්කොම ටික කරනවා. එතකොට මේ පිළිවෙලට තමයි මම දවස් ඔයගලන්ට දාලා තියෙනවා මේ ෂෙඩියුල් එක ඔයගලන්ට WhatsApp එකේ ෂෙයා කරලා තියෙනවා. මේ පිළිවෙලට තමයි කරයි යන්නේ. එතකොට ඇත්තට මේ ICT කියන විෂය අමාරු එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ අද පාඩම කරාට පස්සේ බලන්න මම ඒකෙදි කරනවා මේ පාස් පේපර්ස් වලට අදාළ ප්‍රශ්න ටිකත් එක කරනවා. එතකොට ඔයගලන්ට තේරෙයි මේක ඇත්තටම අමාරු විෂයක් නෙමෙයි. හරිම ලේසියෙන් ඒකක් ගන්න පුළුවන් විෂයක්. ඒ නිසා බය වෙන්නේ නැතුව හරියට ක්ලාස් එකට ඇවිල්ලා මුලින් ඉඳලම අල්ලගන්න මේ මාස 3 හොඳටම ඇති. ඔයගොල්ලෝ දැන් ඉඳලා හරියටම පටන් ගත්තොත් මේ ඉතුරු කාලේ හොඳටම ඇති. ඔයගොල්ලෝ ICT මුලින් ඉගෙන ගත්තේ නැතත් මොකද දන්නේ නැත්තත් ලකුණු අඩු වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අද ඉඳලා පටන් ගන්න. අද ඉඳලා පටන් ගත්තොත් මේ මාස 3 හොඳටම ඇති ඒකක් ගන්න. මේ විෂයට විතරක් නෙවෙයි අනිත් විෂයන් වලට එහෙමයි. ඔයගොල්ලෝ මේ මාස 3 මම අද ඉඳලා කොහොම හරි මේ වැඩේ කරනවා කියලා හිතාගෙන අද පටන් ගන්න. එතකොට ඉතුරු දවස් ටික හොඳටම ඇති ඒකක් ගන්න. ඒක මම දන්න නිසායි කියන්නේ. මොකද මේක පුරුදු වෙන එකක් නෙමෙයි. මම 2000 ඒ ඕලෙල් පටන් ගත්තේ 2007 තමයි මේ ICT විෂය පටන් ගත්තේ. 2012 ඉඳලම උගන්වනවා මේ විෂය. ඒ නිසා ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව ඒකක් ගන්න පුළුවන්. බය නැතුව මහන්සියලා අද ඉඳලා පටන් ගන්න. මේ ඉතුරු කාලේ හොඳටම ඇති ඔයගොල්ලන්ට ඒකක් අරගන්න. අතන මේ විදිහට තමයි 10 වසර පාඩම් ටික මම කවර් කරන්න හිතන් ඉන්නේ. ඔතන සමහර දවසට ඉරිදා දවසකුත් දාලා තියෙනවා. හැබැයි සමහරට ඔයගොල්ලන්ට ඒ දවසට එන්න බැරි වුණොත් ඒකේ රෙකෝඩින් එක මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඊළඟ මාසේ මම 11 වසර පාඩම් ටික ඉවර කරනවා. ඒතර මේ විදිහට තමයි 11 වසර පාඩම් ටික දාලා තියෙන්නේ. ඕකේ අර මේ පළවෙනි එකකේ තමයි ටිකක් කල් ගන්න. ඒ කියන්නේ ඇල්ගොරිතම්ස් and ගැලීම් සටහන් කියන එකයි පැස්කල් කියන ලැන්ග්වේජ් එකේ කොටස තමයි ටිකක් වෙලාව ගන්න පාඩම් තියෙන්නේ. ඒකට තමයි මම දවස් දෙකක් දාලා තියෙන්නේ. අනිත් ඒවා ඇත්තටම ඉවර කරන්න පුළුවන් මේ ඔය තියලා තියෙන විදිහට. ඕකෙත් ඉරිදා තියෙන වෙලාවට ඔයගලන්ට එන්න බැරි වුණොත් පාඩමකට මම රෙකෝඩින් කෙල්ලන්නේ. එතන මම රෙකෝඩින් එක දෙන්නම්. ඊට පස්සේ මම දැන් ඕක කරන්නේ මේ 11 වසර ටික කරන්නේ ඔක්තෝබර් මාසේ. ඊට පස්සේ නොවැම්බර් මාසේ කරන්නේ පේපර්ස්. ඊට අමතරව 10 වසර ඉවර වුණාම ටෙස්ට් එකක් වෙනම තියෙනවා. 11 වසර වුණාම ඒකට වෙනම ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ ඕගොල්ලන්ට පේපර් එක දෙනවා. කැමතිලා කරලා ඒක මම මාක් කරලා දෙන්නම්. ඊට පස්සේ පේපර්ස් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 4ක් කරනවා. ඒකේ ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් දෙකම කරනවා. ඒකට ගොඩක් වෙලාවට සතියකට දවස් 2ක් විතර කරන්න වෙනවා. එහෙම තමයි කරන්න වෙන්නේ. නැත්නම් කාලෙ මදි නිසා ඒතර නොවැම්බර් මාසේ දිගටම කරන්නේ පේපර්ස්. ඒතර ඒකෙදි ඔයගලන්ට ටයිම් එක දීලා පේපර්ස් ටික කරනවා. කරලා ලකුණු ගන්න විදිය හැමදේම මම ඔයගලන්ට කියලා දෙන්නම්. විෂයට බය වෙන්න එපා. මේක අමාරු විෂයක් නෙමෙයි. හරිම ලේසියෙන් ඔයගලන්ට ලකුණු ගන්න පුළුවන්. අද පාඩමේ ඇත්තටම මම මේක දැන් දාලා තියෙන විදිහට ඔයගලන්ට පේනද පළවෙනි පාඩමෙන් මම කරන්නේ මේ පරිගණක ජාලා සහ පෝට්ස් ගැන නැත්නම් කියවින් ගැන ඒ ටික තමයි අද පාඩමේදී කරන්නේ. ඒත් මම මේ පාඩම අද ඉවර කළා මේකට අදාළ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න පත්‍ර ටික කරනවා. ඒත් අද පාඩමේ ඇත්තටම අපි කරන්නේ මෙන්න මේ කොටස් ටික. එකක් තමයි කම්පියුටර් නෙට්වර්ක් එහෙම නැත්නම් පරිගණක ජාලකරණය. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ සඳහා අවශ්‍ය වෙන සම්පත්, ඒ කියන්නේ මොනවද රිසෝසස් ඕන වෙන්නේ මේ data transmit කරන්න. ඊට පස්සේ data transmission mode, ඒකට අපි කියන දත්ත සම්ප්‍රේෂණ ක්‍රම ගැන ක්‍රම තුනක් තියෙනවා. ඒ තුන ගැන කතා කරනවා. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ කරන මාධ්‍ය, ඒ කියන්නේ communication medium එක ගැන කරනවා. wired සහ wireless කියන එක.
ඊට පස්සේ පරිගණක ජාල උපාංග, ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් ඩිවයිසස් ගැන ඩිවයිසස් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඊට පස්සේ පරිගණක ජාල වර්ග 3ක් ගැන කතා කරනවා. ඊට පස්සේ එක එක ජාලාවල් ඒවා තියෙන හැඩය එහෙම නැත්නම් කොහොමද අපි කම්පියුටර් එකට සම්බන්ධ කරන්නේ කියන එක ජාලා ඉස්තුළු විද්‍යාව කියලා අපි එතනදී කරනවා. ඊට පස්සේ අවසානයේදී කරනවා පරිගණක පෝට්ස්. එහෙම නැත්නම් කෙවිනි ගැන තියෙනවා. ඉතින් මේ පාඩම කරලා මේකට අදාළ ප්‍රශ්න පත්‍ර ටික තමයි අද කරන්නේ. එතකොට ළමයි අපි දන්නවා මේ කම්පියුටර් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් පරිගණක ජාලාවක් කියලා කියන්නේ කම්පියුටර් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ පරිගණක උපාංග එහෙම නැත්නම් නෙට්වර්ක් වලට අදාළ ඩිවයිසස් වල සම්බන්ධ කරලා ගන්න ජාලයකට තමයි පරිගණක ජාලයක් කියලා කියන්නේ. ඒකට ඒකට කම්පියුටර් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අදාළ සංනිවේදන මාධ්‍ය සහ උපාංග භාවිතා කරලා හදපු ජාලයකට තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. ඒතර ඒක හදන්න අපිට මේ නෙට්වර්ක් ඩිවයිසස් එහෙම නැත්නම් ස්විච්, රවුටර්, හබ් කියන ඒ වගේ ඕන වෙනවා. එතකොට ඒව ගැන අපි ඉස්සරහදී කියනවා. එතකොට මේකෙදි දැන් ඇයි මේ කම්පියුටර් නෙට්වර්ක් එකක් අවශ්‍ය වෙන්නේ? සහ ඒකේ තියෙන වාසි මොනවාද? එතකොට ඒකේ ඇත්තම ඔයගොල්ලෝ මේවා මේ නිකන් හිතලා ලියන්න පුළුවන් විභාගෙට ආවම. දැන් එකක් තමයි කම්පියුටර් නෙට්වර්ක් එකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා පහසුවෙන් දත්ත එක තැන ඉඳලා තව තැනකට යවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට යවන්න ඕනේ කියලා මොන හරි දෙයක් වෙන රටකට. එතකොට පෝස්ට් ඔෆිස් එක හරහා යවනවා නම් අපිට ඒකට සති දෙක තුනක් විතර යනවා. එහෙම නැත්නම් ඒකට ලොකු මුදලක් ගෙවන්නත් ඕනේ. හැබැයි ඊට අමතරව අපිට පුළුවන් මේක ඉතා පහසුවෙන් ඩොකියුමන්ට් එකක් හරි වීඩියෝ එකක් හරි ඇනිමේෂන් එකක් හරි ඕන එකක් අපිට ඉතා පහසුවෙන් යවන්න පුළුවන් මේ ඊමේල් එකක් කරා. ඒතකොට ඒකට යන කාලය ඉතාම චූටි කාලයක්. ඊට අමතරව ඒක ඉතා වේගෙන් යනවා. සහ ඇත්තටම වියදමක් නැහැ. එකම අවශ්‍යතාවය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විතරයි. ඊට අමතරව ඇත්තටම මේ ඉන්ටර්නෙට් එක හරහා අපිට නැත්නම් මේ ජාලාවක් හරහා අපිට පුළුවන් රිසෝස් ෂෙයා කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු ආයතනයක් තියෙනවා. ආයතනයේ ඉන්නවා සේවකයෝ 100ක්. ඒතකොට මේ 100ටම ප්‍රින්ටර්ස් දෙන්න එක ප්‍රින්ටර්ස් 100ක් දෙන්න ඕන. හැබැයි එහෙම නැතුව අපි මේක ඔක්කොම පරිගණකගත කරලා ඒව ජාලාවකට සම්බන්ධ කරලා නම් තියෙන්නේ අපිට පුළුවන් එක print එකක් හැමෝටම share කරන්න. එතකොට ඒ වගේ වාසි තියෙනවා. ඊට අමතරව ගෝලීය ගම්මානයක් කියලා කියන්නේ අපි දන්නවා ගමක ඉන්නකොට මිනිස්සු හැමතිස්සෙම එකිනෙකාට සම්බන්ධ වෙනවා. ඒතර ඒ වගේ අපිට මේ පරිගණක ජාලා හරහා අපිට වෙන රටක ඉන්න කෙනෙක් එක්ක උනත් ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන්. සහ අපිට ඕනෑම තැනක ඕන වෙලාවකට ඇක්සස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකෝ අපි බැංකුවකට ගිහිල්ලා account එකක් open කරනවා කියලා මහරගමින්. ඒතකොට අපිට ඒකට ඇක්සස් කරන්න පුළුවන් වෙන රටක ඉඳලා. හැබැයි ඉස්සර එහෙම වුණේ නැහැ. ඉස්සර එහෙම වුණොත් අපි ඉස්සර බැංකුවකට ගිහිල්ලා account එකක් open කරොත් ඒ බැංකුවටම යන්න ඕනේ සල්ලි දාන්නයි ගන්නයි. දැන් අපිට පුළුවන් බැංක් එක account එක open කරන්න එක රටක ඇක්සස් කරන්න පුළුවන් තව රටක. ඉතින් ඒක වෙලා තියෙන්නේ පරිගණක ජාලා නිසා. එහෙම නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් නිසා තමයි ඒක ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ වගේ මතක තියාගන්න මේ කම්පියුටර් නෙට්වර්ක් නිසා ප්‍රශ්නක් තියෙනවා, අවාසිත් තියෙනවා. එකක් තමයි ටිකක් ගාන, ඒ කියන්නේ වියදම යනවා. මොකද අපිට මේ නෙට්වර්ක් එකක් හදන්න රිසෝසස් ගන්න ඕනේ. ඒ කියන්නේ උපාංග අවශ්‍ය වෙනවා. ස්විචස්, රවුටර්ස්, සර්වර්ස් වගේ දේවල් ඕනේ. ඊට පස්සේ ඒවා නඩත්තු කරන්න ඕනේ. ඒතර ඒවට සල්ලි යනවා. අනිත් එක තමයි රිස්ක් එක. ඒ කියන්නේ වෛරස් වගේ දේවල් ඇවිල්ලා අපේ කම්පියුටරට හානි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැක් කරලා අපේ තියෙන මොන හරි ඉන්ෆර්මේෂන් කවුරු කෙනෙකුට ගන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ අවාසිත් තියෙනවා. ඒතර මතක තියාගන්න කම්පියුටර් නෙට්වර්ක් එකේ වාසිත් ගොඩක් තියෙනවා. ඊට අමතරව මේ වෛරස්, මැල්වෙයාර් ඒ වගේ ස්ප්‍රෙඩ් වෙන එක, එහෙම නැත්නම් හැක් කරලා අපේ ඉන්ෆර්මේෂන් ගන්න එක, ඒ වගේ දේවල් වෙනවා මේ ජාලාවල් නිසා. ඒතර මතක තියාගන්න ඒක තමයි තියෙන අවාසි. ඊට පස්සේ අපිට මේ දත්ත සම්ප්‍රේෂණය කියන data transmission වලදී අවශ්‍ය වෙන දේවල් අපිට එක තැනක ඉඳලා තව තැනකට data යවන්න අවශ්‍ය වෙන දේවල් තියෙනවා. එක තැනක සිට තව තැනකට දත්ත sannivedana කරන එක තමයි අපි මේ මාධ්‍යයක් කරා. ඒ කියන්නේ sannivedana මාධ්‍යයක් කරා දත්ත යවුවාම ඒකට අපි කියනවා දත්ත sannivedanaya කියලා. එතකොට ඒකට අවශ්‍ය වෙන දේවල් මෙන්න මේ ටික අවශ්‍යයි ඇත්තටම. අපිට data transmit කරන්න එක තැනක ඉඳලා තව තැනකට data transmit කරන්න නම් ඒවත් සම්ප්‍රේෂණය කරන්න නම් යවන්නෙක් ඉන්න ඕනේ. ඒකට අපි කියනවා send කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ආපු දත්ත ලබා ගන්න රිසීවර් කෙනෙක් ඉන්න ඕනේ. ලබන්නෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක යවන මැසේජ් එකක් තියෙන්න ඕනේ. data මොන හරි දෙයක් තියෙන්න ඕනේ. මැසේජ් එකක් තියෙන්න ඕනේ.
ඊට අමතරව ට්‍රාන්ස්මිෂන් මීඩියම් එකක් තියෙනවා. ඒත් ට්‍රාන්ස්මිෂන් මීඩියම් එතන සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඒක වර්ග දෙකක් තියෙනවා. වයර්ඩ් සහ වයර්ලස්. එහෙම නැත්නම් ගයිඩඩ් සහ අන්ගයිඩඩ්. එහෙම නැත්නම් දැන් සමහර මාධ්‍ය තියෙනවා ඒකට කේබල් එකක් මොකක් හරි තියෙනවා. හැබැයි සමහර ඒවාට එහෙම නැහැ. දැන් අපි මොබයිල් ෆෝන් එකකින් කතා කරද්දී ඒකට වයර්ලස් එකයි. ඒතර ඒකට වයර්ස් නැහැ. ඒතර ඒ සම්ප්‍රේෂණ මාධ්‍ය තියෙන්න පුළුවන්. ඒක වයර් එකක් තියෙන එකක් වෙන්න පුළුවන්, වයර් එකක් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා දත්ත සම්ප්‍රේෂණය කරන්න sannivedana උපාංග. ඒතර ඒ ටික අපි ඉස්සරහදී කතා කරනවා මොඩම්, රවුටර්, ස්විච් ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. අවසාන එක තමයි අපිට මේ දත්ත හොමාරු කරද්දී තව අවශ්‍ය වෙන දෙයක් තමයි මේ ප්‍රොටෝකෝල් කියන එක, නියමාවලිය. ඒ ප්‍රොටෝකෝල් කියලා කියන්නේ ඇත්තටම දත්ත sannivedanaයේදී යවන දෙන්න අතර තියෙන සම්බන්ධතාවය හරියට ගොඩනගන්න අවශ්‍ය වෙන rules. එහෙම නැත්නම් අපිට කියනවා regulations කියලා. දැන් ඒ වගේ rules අපිට කීපයක් තියෙන protocols කීපයක් තියෙනවා ඉස්සරහදී ඉගෙන ගන්නවා 11 වසර පාඩමට අදාළව මේ TCP Transmission Control Protocol, IP Internet Protocol, HTTP Hypertext Transfer Protocol, SMTP Simple Mail Transfer Protocol, POP Post Office Protocol කියන. ඒතර අන්න ඒ වගේ protocols ටිකක් තියෙනවා. protocols කියලා කියන්නේ මේ දෙක අතර තියෙන දත්ත හුවමාරු කිරීමේදී අපිට follow කරන්න ඕන නියමාවලියක්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට ලෙටර් එකක් යවන්න ඕන නම් පෝස්ට් ඔෆිස් එකෙන් අපි ඒ ලියුම නිකන් ගිහිල්ලා දුන්න පෝස්ට් ඔෆිස් එකෙන් යවන්නේ නැහැ. අපි ඒ ලියුම් කවර් එක දාලා හරියට ඇඩ්‍රස් එක ලියලා මුද්දරා ලෝලා දුන්නොත් තමයි යවන්නේ. ඒතර ඒක තමයි ප්‍රොටෝකෝල් එක කියන්නේ, රූල් එක. ඒතර අපිට ඒ කිසියම් නියමයන් තියෙනවා. ඒවට අනුව වැඩ කරන්න ඕනේ. ඒ වගේ ඉන්ටර්නෙට් එක හරහා දත්ත යාමේදී මෙන්න මේ කියන නියමයන් ටික අපි හරියට ෆලෝ කරන්න ඕනේ. ඒ ටික අපි ඉගෙන ගන්නවා. ඔය ප්‍රොටෝකෝල්ස් ටික TCP, IP, HTTP, SMTP, POP කියනවා ටික 11 වසර පාඩමේදී මම මේ ටික කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න දත්ත හුවමාරු කරන්නේදී මෙන්න මේ සම්ප්‍රේෂණය කිරීමේදී මෙන්න මේ ටික අවශ්‍යයි. යවන කෙනෙක් ඉන්න ඕනේ, ලබන කෙනෙක් ඉන්න ඕනේ, මැසේජ් එකක් තියෙන්න ඕනේ, සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙන්න ඕනේ, සංවේදන උපාංග තියෙන්න ඕනේ, ප්‍රොටෝකෝල්ස් තියෙන්න ඕනේ. ඔය ටික අපිට අවශ්‍ය වෙනවා දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණය කරන ක්‍රම 3ක් තියෙනවා. මේක හරිම වැදගත් මතක තියාගන්න. ඕගොල්ලෝ බැලුවොත් මාස් පේපර්ස් වල ගොඩක් වෙලාවට මේකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. මෙන්න මේ කෑල්ලෙන්. ඒතර මේකේ දත්ත සම්ප්‍රේෂණ ක්‍රම 3ක් තියෙනවා. එක දිශාවට විතරක් දත්ත යවන එකට කියනවා සිම්ප්ලෙක්ස් කියන ඉංග්‍රීසියෙන්. ඒ දෙපැත්තටම යවන්න පුළුවන්. හැබැයි වරකට එකයි. ඒකට අපි කියනවා half duplex කියලා. අර්ධ දිවිදිශා කියන එක. ඊට පස්සේ දෙපැත්තටම දත්ත යවන්න පුළුවන් එකම අවස්ථාවේදී. ඒකට අපි කියනවා full duplex කියලා. පූර්ණ දිවිදිශා කියන එක. එතකොට මතක තියාගන්න දත්ත එක දිශාවට විතරක් යවනවා නම් අපි ඒකට කියනවා ඒක දිශා එහෙම නැත්නම් සිම්ප්ලෙක්ස් කියලා කියන්නේ. දැන් අපි දන්නවා රේඩියෝ ඇන්ඩ් ටීවී බ්‍රෝඩ්කාස්ටිං කියන එක. දැන් ටීවී එකේ අපි දන්නවා ඒ අදාළ ටීවී බ්‍රෝඩ්කාස්ට් කරන අපිට එවනවා. හැබැයි අපිට ඒගොල්ලොත් එක්ක සම්බන්ධ කරන්න බෑ. ඒගොල්ලෝ එවන දේ අපි බලන්න ඕන. ඒගොල්ලෝ එවන දේ අපි අහන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට අපිට මොකුත් යවන්න බෑ. ඒතකොට දත්ත සම්ප්‍රේෂණය එක දිශාවකට. ඒතර ගුවන් විදුලි විකාශනය සහ රූපවාහිනී විකාශනය තමයි හොඳම එක්සැම්පල් දෙක එකට. එහෙම නැත්නම් කීබෝඩ් එකකින් කම්පියුටර් data යවනවා. ඒතර එක පැත්තකට විතරයි යන්නේ. අනිත් දිශාවට දත් එන්නේ නැහැ. ඒතර අන්න ඒකට කියනවා ඒක පත එහෙම නැත්නම් ඒක දිශා ඉංග්‍රීසියෙන් කියනවා සිම්ප්ලෙක්ස් කියලා. දෙවෙනි එක තමයි දත්ත දෙපැත්තටම යවන්න පුළුවන් හැබැයි වරකට එකයි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ කෝච්චි යන රේල්වේ ට්‍රැක් එක. එතකොට ඒකේ ට්‍රේන්ස් වලට යන්න පුළුවන් දෙපැත්තටම හැබැයි එකවරකට එකයි. දෙකලොන්නම එකපාර යන්න බෑ. එතකොට දත්ත දෙපැත්තටම යවන්න පුළුවන් හැබැයි වරකට එක දිශාවකට විතරයි. ඒතර ඒකට අපි කියනවා half duplex කියලා ඉංග්‍රීසියෙන්. එහෙම නැත්නම් අර්ධ පත එහෙම නැත්නම් අර්ධ දිවිදිශා කෙනෙක් කියනවා. ඒතර ඒකට මතක තියෙන උදාහරණ තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පොලිසිය මහත්තුරු ගාව තියාගන්න walkie talkie කියලා එකක්. ඒකෙන් කතා කරන්න පුළුවන්. එතකොට ඒ අයදී එක්කෙනෙක් කතා කරද්දී අනිත් එක්කෙනාට කතා කරන්න බෑ. ඒතර එක්කෙනෙක් කතා කරනකොට අහන් ඉන්න ඕන. එයා ඉවරනට පස්සේ තමයි අනිත් එක්කෙනාට කතා කරන්න පුළුවන්. අන්න ඒක උදාහරණයක්. ෆැක්ස් මැෂින් එකත් උදාහරණයක්. එතකොට දෙපැත්තටම දත් යනවා හැබැයි වරකට එකයි. ඒතර මතක තියාගන්න එක්සැම්පල් එක walkie talkie එක. ඊට පස්සේ full duplex කියන එකේදී ඇත්තටම දෙපැත්තටම එකම වෙලාවෙදි data යන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අපි දුරකථන ඇමතුම් ගානෙද්දී අපි කතා කරනකොට එහා පැත්තෙන් එකත් කතා කරනවා. ඒතර අපේ දත්තත් එහාට යනවා, එයා කියනත් අපිට ඇහෙනවා. ඒතර ඒක ඇවිල්ලා full duplex.
data transmission කියන එක. ඒතර ඔන්න ඕක මතක තියාගන්න මම ඔයගොල්ලන්ට දැන් පාස් පේපර්ස් කරද්දි පෙන්නන්න මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. ඒතර හරිම ලේසි දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දිශාව අනුව තමයි මේක තීරණය කරන්නේ. සිම්ප්ලෙක්ස් කියන්නේ එක දිශාවකට විතරයි. half duplex කියලා කියන්නේ දෙපැත්තටම පුළුවන් හැබැයි වරකට එකපාර එක දිශාවකට. full duplex කියලා කියන්නේ දත්ත දෙපැත්තටම යවන්න පුළුවන් එකම අවස්ථාවේදී එකම වෙලාවෙදී. ඒතර ඒවට අදාළ උදාහරණ ටිකක් මතක තියාගන්න. සිම්ප්ලෙක්ස් වල උදාහරණය තමයි ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශනය කියන එක. දත්ත එක පැත්තක විතරයි යන්නේ. half duplex උදාහරණය තමයි walkie talkie එහෙම නැත්නම් fax machine කියන එක. full duplex වලට මතක තියාගන්න අපේ සාමාන්‍ය දුරකථන, ජංගම දුරකථන සහ වීඩියෝ හැමතුම මේ වගේ දේවල් වලදී එකපාර දෙපැත්තටම කතා කරන්න පුළුවන්. ඒතර මේක මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේකෙන් ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල තියෙනවා. ගිය අවුරුද්දෙත් තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න මේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. එහෙම නැත්නම් ඒකට මීඩියම් එක කියලා කියනවා. ඒතර දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කියන guided එහෙම නැත්නම් wired කියලා කියනවා. අනිත් එකට කියනවා unguided එහෙම නැත්නම් wireless කියනවා. ඒතර guided කියලා කියන්නේ නියම මාධ්‍ය. unguided කියලා කියන්නේ නියම නොවන මාධ්‍ය. ඒතර ඕකේ හරියම ලේසි තේරුම් ගන්න. නියම මාධ්‍ය එහෙම නැත්නම් guided මාධ්‍ය කියලා කියන්නේ මොකක් හරි වයර් එකක්, කේබල් එකක් තියෙනවා. ෆිසිකල් වයර් එකක් තියෙනවා. භෞතික කේබල් එකක් තියෙනවා. ඒතර ටෙලිෆෝන් වයර් එක අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටීවී ඇන්ටනා කේබල් එක ගන්න පුළුවන්. ෆයිබර් ඔප්ටික්ස් කේබල් එකෙන් ගන්න පුළුවන්. ඒතර වයර් එකක් කේබල් එකක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ guided media එහෙම නැත්නම් නියම මාධ්‍ය කියලා කියන්නේ. ඒතර නියම නොවන unguided කියලා කියන වයර් එකක් නැති. ඒතර වයර් එකක් නැතුව සම්බන්ධ වෙන අවස්ථාව අපි ඕන දන්නේ අපි මොබයිල් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. ඉතින් වයර් එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර ඒක ඇත්තටම වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග හරහා තමයි සම්බන්ධ වෙන්නේ වාතය හරහා. තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර එතෙන්දී ගුවන් විදුලි තරංග එහෙම නැත්නම් මයික්‍රෝවේව් සුද්ධ තරංග අදුරක්ත තරංග අන්නේ කිරණ ඒවා පාවිච්චි කරලා තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර එතනින් මතක තියාගන්න වයර් එකක් කිසිම අවස්ථාවක සම්බන්ධ වීමක් නැහැ. කේබල් එකක් නැහැ. ඒතර මේ අපේ අවකාශය හරහා එහෙම නැත්නම් එයා එක හරහා විද්‍යුත් චුම්බක තරංග විදිහට තමයි යන්නේ. ඒතර ඒකේ වයර් එකක් වයර්ලස් එකක්. ඒතර ඔන්න ඔය දෙක තමයි මතක තියාගන්න තත්ත්ව සම්ප්‍රේෂණය කරන ප්‍රධාන වර්ග දෙක. guided unguided නැත්නම් වයර් එකක් තියෙන එකක් අනිත් එක වයර් එක නැති එකක්. ඒතර ඒකේ අපිට නියම මාධ්‍ය යටතේ කොටස් තුනක් ඉගෙන ගන්න තියෙනවා. twisted pair cable කියලා කියන්නේ ඇඹරුණු යුගල කේබලය. coaxial cable කියලා අනිත් එකට කියනවා සමාක්ෂ කේබලය. fiber optics cable කියලා තමයි තුන්වෙනි එක කියන්නේ ප්‍රකාශ සන්තු කේබලය. ඒතර ඔන්න තුන් ආකාරයට තමයි guided මාධ්‍යක පාවිච්චි වෙන්නේ. unguided එක අපිට ඩිස්කස් කරන්න තියෙනවා radio waves ගුවන් විදුලි තරංග, microwaves ශුද්ධ තරංග, infrared අදුරක්ත කිරණ. ඒතර ඔන්න ඒ තුන තමයි අපිට unguided එක යටතේ මතක තියාගන්න තියෙන්නේ. එතකොට මේ twisted pair cable වල මතක තියාගන්න මේ කේබල් එක ඔයගලන්ට මෙතන පේනවා ඇති එක කේබල් එකක් මේ යද්දි තව එකක් මෙහෙම එකක් මෙහෙම යද්දි අනිත් එක මේ පැත්තට දාලා යවනවා. ඒතර මේකට කියන්නේ twisted කියලා. එහෙම කරන්න හේතුව තමයි මතක තියාගන්න මේ කරන්ට් එක මේ වයර් එක හරහා විදුලිය ගමන් කරද්දී මොකද වෙන්නේ මේ වයර් එක හරහා ඇති වෙනවා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇත්තටම එක වයර් එකකින්. ඒතර එක වයර් එකකින් ඇති වෙන ඔය ක්ෂේත්‍රය කැන්සල් කරන්න තමයි මේක twisted කියලා එකට කේබල් එක අනිත් පැත්තට ඔය twisted pair cable එහෙම නැත්නම් ඇඹරලා තියෙන කේබල් දෙක. ඒතර මේ twisted pair cable එක ඔයගොල්ලෝ දැකලා ඇති පාරේ තියෙනවා ටෙලිෆෝන් වයර්ස්. මේ ටෙලිෆෝන් වයර්ස් වලට තමයි අපි ඇත්තටම twisted pair cable කියලා කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මිල ගොඩක් අඩුයි. සාමාන්‍ය මීටර් 100ක වගේ දුරකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒකෙත් වර්ග දෙකක් තියෙනවා UTP කියලා STP කියලා. UTP කියන්නේ unshielded twisted pair. ඒතර මේකේ තියෙන මේ ආවරණ ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේක ගොඩක් ගාන අඩුයි අරකට සාපේක්ෂව. හැබැයි ඒක නවට පරිසරයේ මොන හරි ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ටර්ෆරන්ස් එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක බාධක තියෙනවා නම් ඒවෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් මේකට. ඊට මේකේ තියෙන අනිත් වර්ගය තමයි අපි කියන්නේ මේ unshielded twisted pair cable. ඒතර මේකේ ඔයගලන්ට පේන ඇති ගොඩක් ආවරණ ගොඩක් තියෙනවා. එතකොට අවට පරිසරයේ මොන හරි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර තියෙනවා නම් ඒවෙන් එන බලපෑම ගොඩක් අඩුයි. හැබැයි මේක අරකට වඩා ටිකක් ගාන වැඩි මතක තියාගන්න. ගාන ටිකක් වැඩි අරකට සාපේක්ෂව. සාමාන්‍ය මීටර 100ක වගේ දුරකට මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඒතර මේකේ තියෙන විශේෂත්වය මත කියන්නේ ගාන ගොඩක් අඩුයි. ඒ නිසා තමයි අපි ටෙලිෆෝන් වාර විදිහට මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ සමාක්ෂ කේබල්, කොඇක්සියල් කේබල් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති. ඔය ටීවී වල ඇන්ටනා කේබල් එක විදිහට ගන්න මේක. එහෙම නැත්නම් CCTV සම්බන්ධ කරන්න ගන්නෙත් මේක. ඒතර මේක ඇත්තටම ගොඩාක් දුරට පාවිච්චි කරන්න බෑ. දිග එකක් ගන්න බෑ. මොකද ටිකක් ගාන වැඩි. මේකෙත් ඇත්තට මේ ට්විස්ටඩ් පෙයා කේබල් වලක් තියෙන්නේ තඹ කම්බියක්. තඹ කම්බිය. මේකෙත් ඇත්තටම තඹ සන්නායකයක් තමයි තියෙන්නේ. මේක ඇත්තටම අරකට සාපේක්ෂව ගාන වැඩි. ඒ නිසා තමයි අපි ඔය ටීවී ඇන්ටනා කේබල් විදිහට එහෙම නැත්නම් CCTV සම්බන්ධ වෙන කේබල් විදිහට ගන්නෙ මේවා. මේක ටිකක් ගාන වැඩි ට්විස්ටඩ් පෙයා කේබල් වලට සාපේක්ෂව. ඊට පස්සේ තුන්වෙනි වර්ගය තමයි මේකට අදාළ වෙන්නේ මේ ප්‍රකාශ තන්තු කේබල් ෆයිබර් ඔප්ටික්ස් කියන එක. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මතක තියාගන්න මේකෙදි අපි ඉලෙක්ට්‍රික් සිගනල් එක හරවනවා ලයිට් වේව් එකකට. ඒ කියන්නේ ආලෝක තරංගයක් විදිහට. ඒතර මෙතනදී සිගනල් එක යන්නේ ආලෝක තරංගයක් විදිහට. ඒතර අපි දන්නවා මේකේ තියෙන වාසිය තමයි ආලෝක තරංගයක් කියලා කියන්නේ ඒකේ මේ ස්පීඩ් එක ගොඩාක් වේගෙන් යන්න පුළුවන්. ඒතර ආලෝක සංඥාවක තියෙන වේගය ගොඩක් වැඩි. ඒ නිසා අපිට පුළුවන් මේ ෆයිබර් ඔප්ටික්ස් වලින් ඉතා වේගයෙන් ඩේටා යවන්න. ඒතර ඒකේ තියෙන විශේෂත්වය තමයි හයි ස්පීඩ්. විශාල වේගෙන් යවන්න පුළුවන්. මොකද ආලෝක තරංග ඉතා වේගෙන් ගමන් කරනවා. ඊට අමතරව ගොඩක් ලොන් ඩිස්ටන්ස් දිග දුර සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේක යන්නේ ආලෝක තරංගයක් නිසා අවට පරිසරයේ මොන හරි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර බලපෑම් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒතර මතක තියාගන්න මේ ෆයිබර් ඔප්ටික්ස් කියන එක වේගය වැඩි, ක්වොලිටි එක ගොඩාක්ම වැඩි. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ මේකට ගාණ වැඩි. ඒක තමයි තියෙන ගැටලුව. ඒ නිසා තමයි දැන් ගොඩක් අය මේ ෆයිබර් ඔප්ටික්ස් කියන එක පාවිච්චි කරන ඉන්ටර්නෙට් වලට හේතුව වේගය ගොඩක් වැඩි වෙනවා. ඊට අමතරව ක්වොලිටි එක. ඒ කියන්නේ අවට පරිසරයේ මොනවා හරි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර තිබ්බා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ බාධක වලින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මේ ලයිට් වේව්ස් වලට. එහෙම නැත්නම් ආලෝක තරංග වලට. ඒතර මතක තියාගන්න ඔය තුන දැන් අපි මෙතන තුනක් කතා කරා. මොනවාද? ට්විස්ටඩ් පෙයා කේබල් කියන එක. ඒ කියන්නේ අඹුරුණු කේබල්. ඊට පස්සේ කොඇක්සියල් සමාක්ෂ කේබල් එක. තුන්වෙනි එක තමයි ප්‍රකාශ තන්තු කියන එක. ඒතර මේ තුනටම වයර්ස් කේබල් එකක් තියෙනවා. ඒතර අපි මේවට කියනවා ගයිඩඩ් මීඩියම් කියලා. ඒ කියන්නේ නියම මාධ්‍ය කියලා. ඊට පස්සේ නියම නොවන. ඒ කියන්නේ කේබල් එකක් නැහැ. කේබල් රහිත. ඒතර මේකෙදි දත්ත ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග විදිහට. ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් විදිහට තමයි ගමන් කරන්නේ. ආලෝක අවකාශය හරහා තමයි ගමන් කරන්නේ. ඒතර මේකට කේබල් එකක් නැහැ. ඒකේ පළවෙනි මාධ්‍ය තමයි රේඩියෝ වේව්ස් කියන එක. ගුවන්විදුලි තරංග. ඒතර මේක තමයි අපි පාවිච්චි කරන්නේ ඔය Wi-Fi, Bluetooth, ජංග මුද්‍රකන සම්බන්ධතාවලට ඒකට පාවිච්චි කරන්නේ ගුවන්විදුලි තරංග. ඒතර මේක ගොඩාක් දුරට දත්ත යවන්න පුළුවන්. ඊට අමතරව වාතය හරහා ඉතා වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඒක තමයි රේඩියෝ වේව්ස් කියලා කියන්නේ. ඊට පස්සේ නියොන් නොවන මාධ්‍යයන් වලට ඊළඟට එන එක තමයි මේ මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ. ඒතර මතක ගන්න මේ මයික්‍රෝවේව්ස් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඍජු දෘශ්‍ය මාර්ග වලට. එතකොට මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා චන්ද්‍රිකා සංනිවේදනයට. ඒ කියන්නේ ගොඩාක් දුර ඉහළ සංඛ්‍යාතවල විද්‍යුත් චුම්බක තරංග තමයි මේකට පාවිච්චි වෙන්නේ. එතකොට මේ මයික්‍රෝවේව්ස් එහෙම නැත්නම් සුද්ධ තරංග කියන එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් දිග දුර දත්ත සම්ප්‍රේෂණය සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි මාර්ගය තමයි මේකට අදාළ වෙන්නේ අදෝරක්ත කිරණ කියන එක, ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. හැබැයි මේක කෙටි දුරට විතරයි. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒක ඉස්සරහ මොන හරි දෙයක් තිබ්බොත් ඒක හරහා ගමන් කරන්න බෑ. මොකක් දැන් අපි දන්නවා ටීවී රිමෝට් කන්ට්‍රෝල් එකේම හදලා තියෙන්නේ මේ ඉන්ෆ්‍රාරෙඩ් වලින්. එහෙම නැත්නම් වයර්ලස් කීබෝඩ්, වයර්ලස් මවුස් වගේ වැඩ කරන්නේ මේ ඉන්ෆ්‍රාරෙඩ් එහෙම නැත්නම් අදෝරත්න කිරණ වලින්. ඒතර මේක ඇත්තම ඉතාම කෙටි දුර රැහන් රහිත සංවේදනය සඳහා මේක පාවිච්චි කරන්නේ. හරි දැන් අපි එතකොට කොටස් දෙකක් ඉවර කරා. සංවේදන මාධ්‍ය ගැන කරා වර්ග දෙකක් වයර්ඩ් එකයි වයර්ලස් එකයි. ඊට පස්සේ සංවේදන සම්ප්‍රේෂණ ක්‍රම තුනක් කතා කරා. ඒක දැන් කොටස් දෙකක් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ කතා කරන්න පරිගණක ජාල උපාංග.
එතකොට ඒ යටතේ තියෙන උපාංග කීපයක්. ඒක යටතේ ප්‍රධාන එක තමයි මේ NIC කියන එක, network interface card කියන එක. ඒතර මේක හරහා තමයි අපිට පුළුවන් network cable එක සම්බන්ධ කරන්න. ඔයගොල්ලෝ මේ රූපේ පේනවා ඇති. ඒතර මේ මතක තියාගන්න මේකේ තියෙන මේ හැඩය. මෙතන මේ තියෙන හැඩය මතක තියාගන්න, මෙන්න මේකට තමයි port එක කියලා කියන්නේ. මෙන්න මෙතන තියෙන මේ කේබල් එක තමයි උතට සම්බන්ධ කරන්නේ. ඒතර ඔය තියෙන හැඩයන් ටික ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවනේ. මොකද සමහරට විභාගෙදී ප්‍රශ්න දෙනවා. ඒකට port එක අඳුර ගන්න ඕන. මෙන්න මේකට තමයි මේ සම්බන්ධ. මෙන්න මේක සංකේතය තමයි ඇත්තටම තියෙන්නේ. මේකට අපි කියනවා RJ45 කේබල් එක කියලා. මේකට කියන්නේ එහෙම නැත්නම් Ethernet කේබල් එක කියලා කියනවා. ඒතර ඒක හරහා තමයි NIC කියන network interface card එක, එහෙම නැත්නම් ජාල අතුරු මුණත් කාඩ් පත කියන එක. මේකට පුළුවන් මේ රෑන් රහිත හරි රෑන් සහිත හරි කේබල් එක සම්බන්ධ කරන්න. ඒතර මේ කේබල් එකට අපි කියන්නේ RJ45 කේබල් එක. එහෙම නැත්නම් ඒකට අපි කියනවා Ethernet කේබල් එක කියලා. ඒක පුළුවන් අපිට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරද්දී පරිගණකය සහ ඊට පස්සේ දෙවෙනි එක තමයි හබ් එක කියලා කියන්නේ. සිංහලෙන් කියන්නේ නාභිය කියලා. ඒතර මේක පුළුවන් අපිට මේ පරිගණක ජාලයක් පොඩි නෙට්වර්ක් එකක් හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි මේ ඩිවයිස් එක තියෙන්නේ. මේකට අපි කියනවා හබ් එක. එහෙම නැත්නම් නාභිය කියලා කියනවා මතක තියාගන්න සිංහලෙන්. ඒතර මෙන්න මේක හරහා අපිට පුළුවන් පොඩි නෙට්වර්ක් එකක්, ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් හදාගන්න පරිගණක සම්බන්ධ කරලා. ඒතර මේක හිතාම පහසුවෙන්ම පරිගණක සම්බන්ධ කරලා හදන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේකේ තියෙන ගැටලුව තමයි මේ හබ් එක කියන එක නාභිය කෙනෙක් කෙනා ඉන්ටෙලිජන්ට් නැහැ. ඉන්ටෙලිජන්ට් නැහැ කියලා කියන්නේ එයාට මැසේජ් එකක් ආවොත් එයා දන්නේ නැහැ කාටද යවන්න ඕන කියලා. ඒත් මෙයාට මැසේජ් එකක් ආවොත් මෙයා කරන්නේ මේ ඔක්කොටම යවනවා. මොකද එයා දන්නේ නැහැ කාටද යවන්න ඕන කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් මේ හබ් එක හරහා හැදෙනවා. ඒ නිසා මේගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ half duplexes කියන එක. ඒ කියන්නේ වරකට එක පැත්තකට විතරයි දත්ත යවන්න පුළුවන්. හබ් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන සංනිවේදන ක්‍රමය. ඒතර මත තියෙන හබ් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට කුඩා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්, පොඩි නෙට්වර්ක් එකක් හදන්න පුළුවන්. හැබැයි මේකේ මේ දත්ත මොන හරි පැකට් එකක් මෙයාට ආවට පස්සේ එයා දන්නේ නැහැ කාටද යවන්න ඕන කියලා. ඒ නිසා මොකද කරන්නේ? එයා හැමෝටම ඒක යවන එකට අපි කියනවා බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා. ඒකට අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා. ඒ කියන්නේ හැමෝටම මේ යවනවා මේක. බ්‍රෝඩ්කාස්ට්. හැබැයි ඔය නෙට්වර්ක් එකම හදන්න පුළුවන් ස්විච් එකකින්. ඒ ස්විච් එකේ වෙනස තමයි අර හබ් එක වගේ නෙමෙයි. හබ් එකට මැසේජ් එකක් ආවම ඔක්කොටම යවනවා. ඉතින් ඒ නිසා තමයි අපිට කියන්නේ බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා. මෙයාට මැසේජ් එකක් ආවම එයා ඔක්කොටම යවනවා. හැබැයි ස්විච් එක එහෙම නෙමෙයි. ස්විච් එකට මැසේජ් එකක් ආවම එයාට පුළුවන් අඳුර ගන්න කාටද යවන්න ඕන කියලා. එයාට ස්විච් වෙන්න පුළුවන් අදාළ තැනට. එයා පාවිච්චි කරනවා මේ MAC කියන ඇඩ්‍රස් එක. එයා මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා එයාට පුළුවන් කොහෙටද මේක යවන්න ඕන කියලා හොයාගන්න. ඒතර මතක තියාගන්න ස්විච් කියන එක හබ් එකට වඩා ඉන්ටෙලිජන්ට්. එයාට මැසේජ් එකක් ආවම එයා දන්නවා කාටද ඒක යවන්න ඕන කියලා හොයාගන්න පුළුවන්. එතකොට මෙයා පාවිච්චි කරන්නේ half duplex කියන full duplex කියන එහෙම නැත්නම් පූර්ණ ද්විදිශා කියන එක තමයි මෙයා පාවිච්චි කරන්නේ. මොකද මෙයා අර හබ් එක වගේ ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ එකවර දත්ත දෙපැත්තටම යවන්න පුළුවන්. ඒතර ඒක තමයි වෙනස හබ් එකේ ස්විච් එකේ. මොකද්ද වෙනස? හබ් එකට මැසේජ් එකක් ආවම එයා ඉන්ටෙලිජන්ට් නැති නිසා හැමෝටම මේක බ්‍රෝඩ්කාස්ට් කරන හැමෝටම යවනවා. ඒ නිසා ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් ඇති වෙනවා. ඒ නිසා පාවිච්චි කරන්නේ half duplex කියන සම්ප්‍රේෂණ ක්‍රමය. හැබැයි ස්විච් එක එහෙම නෙමෙයි. ස්විච් එක ඉන්ටෙලිජන්ට්. එයාට මැසේජ් එකක් ආවම එයා දන්නවා කාටද යවන්න ඕනි කියලා. ඒ නිසා ඊට අදාළ තැනට ස්විච් කරනවා. ඒ නිසා තමයි අර ස්විච් එක කියලා කියන්නේ. එයා MAC කියන ඇඩ්‍රස් එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් කොහෙටද යවන්න ඕනි කියලා. ඒ නිසා ස්විච් එක වැඩ කරන්නේ full duplex කියන මේ සම්ප්‍රේෂණ ක්‍රමය පාවිච්චි කරලා. ඊළඟට තුන්වෙනි ඊළඟ එකනා තමයි මේ මංහසුරුව කියලා කියන්නේ. එහෙම නැත්නම් රවුටර් කියන එක. ඒතර රවුටර් කියන එක ගොඩක් ඉන්ටෙලිජන්ට් කෙනෙක්. ඒතර රවුටර් කියන එකට පුළුවන් රූට් එක එහෙම නැත්නම් පාත් එක යන්න ඕන මේ මග හරියටම කියන්න පුළුවන් එයාට. ඒ නිසා තමයි මංහසුරුව කියලා කියන්නේ. ගොඩක් වෙලාවට නෙට්වර්ක්ස් දෙකක්. ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක වයිඩ් ඒරියා නෙට්වර්ක්. විශාල නෙට්වර්ක් දෙකක් සම්බන්ධ කරන්නේ රවුට් එකක් කරා. එයාට ඇත්තටම රවුට් එක කියලා කියන්නේ හේතුව තමයි එයාට පුළුවන් මැසේජ් එකක් ආවම කාටද යවන්න ඕන කියලා තීරණය කරන්න. ඒ කියන්නේ අදාළ පාත් එක අපිට එයාට කියන්න පුළුවන්. මොකද මේ රවුට් එක හරහා තමයි නෙට්වර්ක්ස් කීපයක්. ඒ කියන්නේ අපි තුමු මෙතන එක නෙට්වර්ක් එකක් තියෙනවා කියලා.
මෙතන තව නෙට්වර්ක් එකක් තියෙනවා කියලා මෙතන තවත් නෙට්වර්ක් එකක් තියෙනවා. මේ වගේ නෙට්වර්ක්ස් ගොඩක් තියෙනවා. ඒතර මේ නෙට්වර්ක්ස් ඔක්කොම එකතු කරන්න පුළුවන් රවුට් එකක් කරා. මේක රවුට් එක නම් මේ රවුට් එක කරා පුළුවන් අපිට මේ නෙට්වර්ක්ස් ඒ කියන්නේ විශාල නෙට්වර්ක් වයිඩ් ඒරියා නෙට්වර්ක් වගේ විශාල නෙට්වර්ක් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර එතකොට වෙන්නේ මෙයාට මැසේජ් එකක් ආවහම මෙයාට තීරණය කරන්න පුළුවන් කාටද ඒක යවන්න ඕනි කියලා. එයාට ඒ අදාළ දිශාව තීරණය කරන්න පුළුවන් නිසා රවුට් එක මේ පාත් එක ඩිෆයින් කරන්න පුළුවන් නිසා අපි ඒකට කියනවා මේ රවුට් එක කියලා. ඒතර මතක තියාගන්න එයා ගොඩක් ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක්. ඊළඟට අපිට තියෙනවා මේ මොඩම් එක කියලා. ඒතර මොඩම් එකෙන් කරන්නේ මොඩියුලේෂන් ද ඩිමොඩියුලේෂන් කියන එක. ඒතර මේ මොඩියුලේෂන් එකේ MO කියන වචනයයි අකුරු දෙකයි DM කියන අකුරු තුනයි එකතු වෙලා තමයි මොඩම් කියන වචනේ හැදෙන්නේ අතරම. ඒතර එයා කරන්නේ මොඩියුලේෂන් කියන එකයි ඩිමොඩියුලේෂන් කියන එක. මොඩියුලේෂන් කියලා කියන්නේ ඩිජිටල් සිග්නල්ස් ඇනලොග් විදිහට හරවනවා. ඩිමොඩියුලේෂන් කියලා කියන්නේ ඇනලොග් සිග්නල් ඩිජිටල් විදිහට හරවනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට මෙන්න මේ වගේ මේ මෙතන මම දක්වලා තියෙන මෙන්න මේ වගේ සිග්නල් වලට අපි කියනවා මේ සයින් වේව් ආකාර දෙන සිග්නල් වලට අපි කියනවා ඇනලොග් සිග්නල් කියලා. එක බිඳුව ආකාර තියෙන සිග්නල් වලට අපි කියනවා ඩිජිටල් සිග්නල්ස් කියලා. ඒතර අපි දන්නවා කම්පියුටරේ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන ඩිජිටල් සිග්නල්ස්. ඒතර මේ දත්ත කම්පියුටරේ එද්දී අනිවාර්යයෙන් මේ සිග්නල් ඩිජිටල් වෙන්න ඕන. හැබැයි මතක ගන්න මේ දත්ත ටෙලිෆෝන් වයර් හරහා යද්දී ඩිජිටල් විදිහට නෙමෙයි යන්නේ. මොකද ටෙලිෆෝන් වයර්ස් හරහා යන්නේ ඇනලොග් විදිහට. ඒ නිසා අපිට මේ මොඩම් එක අවශ්‍ය වෙනවා ඩිජිටල් ඉඳලා ඇනලොග් වලට හරවන්නත් ඇනලොග් ඉඳලා ඩිජිටල් වලට හරවන්නත්. ඒත් අන්න ඒක තමයි මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කියලා කියන්නේ. ඒත් ඒක කරන්නේ මේ මොඩම් එකෙන්. ඒත් ඇත්තට මේවා හරිම පහසු දේවල් බලන්න පිස්පස් වල මෙයා ප්‍රශ්න තියෙනවා. මේවා නිකන් හරි පොඩි දේවල් නිකන් මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට තමයි ෆයර්වෝල් කියන එක කෙනා ගිනි පවුර කියන එක කෙනා. මේ ෆයර්වෝල් එක පාවිච්චි කරන්නේ ඇයි? අපේ නෙට්වර්ක් එක ආරක්ෂා කරගන්න. ඒතර මතක ගන්න මේ ෆයර්වෝල් කියන එක දැන් මෙතන තමයි අපේ නෙට්වර්ක් එක තියෙන්නේ. ඒතර අපේ මේ නෙට්වර්ක් එකට එන්නේ කවුද යන්නේ කවුද කියන එක චෙක් කරන එක තමයි ෆයර්වෝල් එකෙන් කරන්නේ. ඒතර මේ ගිනි පවුර එහෙම නැත්නම් ෆයර්වෝල් කියන එක මතක තියාගන්න අපි දන්නවා විශාල ආයතනවල ඉස්සරහින් ඉන්න සිකියුරිටි ගාඩ් කෙනෙක්. ඒ සිකියුරිටි ගාඩ් කරන දේ තමයි අතර මෙයා කරන්නේ මේ ෆයර්වෝල් එකෙන් කරන්නේ. අපි දන්නවා මොකක් හරි බිල්ඩින් එකකට ඇතුල් වෙන්න ගියාම සිකියුරිටි ගාඩ් චෙක් කරනවා. ඔයාලට මේකට යන්න පර්මිෂන් තියනවාද? ඒ ඔක්කොම චෙක් කරනවා. බලලා එයාට පර්මිෂන් තියෙනවා තමයි යන්නේ. ඒතර කවුද එන්නේ මොනවද කරන්නේ ඔක්කොම එයා චෙක් කරනවා. අන්නේ කරන දේ තමයි මේ ෆයර්වෝල් එකකින් කරන්නේ. ඒතර මේ රවුට් එක හරහා තමයි අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ හැමතිස්සෙම. ඒතර රවුට් එකෙන් එන ඩේටා ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් එන්නේ කවුද? මොනවද කරන්නේ? ඒගොල්ලන්ට පර්මිෂන් තියෙනවද? අන්නේ දේවල් අපේ ජාලාව නෙට්වර්ක් එක ආරක්ෂා කරගන්න තමයි මේ ෆයර්වෝල් එක පාවිච්චි කරන්නේ. ඒතර උතන ෆයර්වෝල් එක කියන එක හાર્ඩ්වෙයාර් වලින් හදලා තියෙන්නත් පුළුවන්, සොෆ්ට්වෙයාර් වලින් හදලා තියෙන්න පුළුවන්. ඒතර ෆයර්වෝල් එක කිව්වම ඔයගොල්ලෝ මතක තියාගන්න එයා හරියට බිල්ඩින් එකක් ඉස්සරහා ඉන්න සිකියුරිටි ගාඩ් කෙනෙක් කරන වැඩ ටික තමයි කරන්නේ. ඊළඟට මේ කම්පියුටර් නෙට්වර්ක්ස් ඔතන ඔය ටික තමයි ඩිවයිසස් ටික. මම ආයෙසරක් අවසානයේදී මතක් කරනවා ඩිවයිසස් ටික මොනවාද කියලා. ඊළඟට තියෙනවා මේ සේවා දායකයා සහ සේවා ලාභියා කියන එක. එහෙනම් ක්ලයන්ට් ඇන්ඩ් සර්වර්. ඒතර ක්ලයන්ට් ඇන්ඩ් සර්වර් කියන එකදී සර්වර් කියලා කියන්නේ සේවාව ලබා දෙන කෙනා. ක්ලයන්ට් කියලා කියන්නේ සේවා ලාභියා. ඒ කියන්නේ සේවාව ලබා ගන්න කෙනා. ඒතර අපි සාමාන්‍යයෙන් ක්ලයන්ට් කියලා කියන්නේ එයා තමයි කිසියම් දෙයක් ඉල්ලන කෙනා. මුලින්ම පටන් ගන්න දෙනා. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා Google කියලා ටයිප් කරනවා. එතකොට ඔයා ක්ලයන්ට්. ඒතර වෙබ් බ්‍රවුසර් එක හරහා ඔයා ක්ලයන්ට් බවට පත් වෙනවා. නැත්නම් සේවා ලාභියෙක් බවට පත් වෙනවා. හැමතිස්සෙම මේ කමියුනිකේෂන් එකක් ආරම්භ කරන්නේ ක්ලයන්ට් කෙනෙක්ගෙන්. ක්ලයන්ට් තමයි ඉනිෂিয়েට් කරන්නේ. හැබැයි සර්වර් කියන එක්කෙනා ස්ටාර්ට් වෙලා තියෙන්නේ. හැබැයි සර්වර් කියන එක්කෙනා කමියුනිකේෂන් පටන් ගන්නෑ. සර්වර් කියන එක්කෙනා හැමතිස්සෙම බලන් ඉන්නවා අනිත් එක්කෙනා සේවාවක් ඉල්ලනකම්. ඒතර සර්වර් කියන එක්කෙනා සේවාවක් දෙන්නේ කවුරු කෙනෙක් සේවාවක් ඉල්ලුවොත් විතරයි. ඒතර ක්ලයන්ට් කියන එක්කෙනා තමයි සේවාව හැමතිස්සෙම ඉල්ලන්නේ මතක තියාගන්න. සර්වර් එක කරන්නේ සේවාව ලබා දෙන එක. ඒතර ගොඩක් වෙලාවට වෙබ් බ්‍රවුසර් එක වැඩ කරන්නේ ක්ලයන්ට් කෙනෙක් විදිහට. ඒතර සේවාව ලබා දෙන එක්කෙනා තමයි අපි කියන්නේ සේවා දායකයා කියලා කියන්නේ. එයා හැමතිස්සෙම ලිසනින් මෝඩ් එකේ ඉන්නේ. ඒ කියන්නේ එයා බලන් ඉන්න කවුරු කෙනෙක් මොන හරි දෙයක් ඉල්ලනකම්. ඒතර එයා ඉල්ලුව ගමන් සේවාව ලබා දෙනවා. ඒකට වෙබ් සර්වර් එකක් තියෙන්න පුළුවන්. එයා වෙබ්සයිට් එක තියලා තියෙනවා. වෙබ්සයිට් එක බලන් ඉන්න කවුරු හරි කෙනෙක් එයාගේ වෙබ්සයිට් එක ඇතුළේ ඉන්ෆර්මේෂන් ඉල්ලනවා. ෆයිල් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඊමේල් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඒතර ඊමේල්ස් අපි
ඩවුන්ලෝඩ් කරගන්න ඊමේල් සර්වර් එකකින්. print සර්වර් එක වෙන්න පුළුවන්. ඒතර සර්වර් එකෙන් හැමතිස්සෙම සේවාව ලබා දෙන්න තමයි බලන් ඉන්නේ. ඒතර එයා ගොඩක් වෙලාවට ආරම්භ කරන්නේ නැහැ. එයා හැමතිස්සෙම බලන් ඉන්නවා තව කෙනෙක් සේවාව ඉල්ලනකම්. ඒතර මේකෙදි මේ තියෙන්නේ උදාහරණයක් විදිහට ක්ලයන්ට් කියලා කියන වෙබ් බ්‍රවුසර් එකක් ඉන්ටර්නෙට් එක හරහා සර්වර් එකකින් සේවාව ඉල්ලනවා. ඒතර ගොඩක් වෙලාවට සර්වර් එකක් ඩේටාබේස් එකකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ සේවාවන් ලබා දෙන්නේ. ඊට පස්සේ අප්ලෝඩින් ඩවුන්ලෝඩින් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වචන දෙක හොඳටම දන්නවා. අප්ලෝඩ් කියලා කියන්නේ ඇත්තටම අපි ක්ලයන්ට් කෙනෙක්ගෙන් සර්වර් එකකට දත් යවන අපි කියනවා අප්ලෝඩ් කියලා කියනවා. උඩුගත කිරීම කියලා කියන්නේ. ඒතර එතෙන්දී ගොඩක් වෙලාට කරන්නේ අපේ කම්පියුටරයකින් සර්වර් එකට දත් යවන එක. ඒකේ අනිත් පැත්තට තමයි ඩවුන්ලෝඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ඕනේ දත්ත මොන හරි දෙයක් data ප්‍රමාණයක් අපිට වෙන සර්වර් එකකින් අපේ කම්පියුටරේ ලබා ගන්න. ඒතර ඒකට අපි කියනවා බාගත කිරීම කියලා. එතකොට ඔන්නේ ටික තමයි අපි අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා පරිකරන ජාලා වර්ග තුනක්. local area network, metropolitan area network, wide area network කියලා. ඒතර මෙන්න මේ තුන ගොඩක් වෙලාට විභාගයේ ප්‍රශ්නවලදී අහලා තියෙනවා. මේක ගැන ඔයගලන්ට ඔළුවේ අදහසක් තියෙන්න ඕනේ. ඒතර local area network කියලා කියන්නේ තමයි ස්ථානීය ප්‍රාදේශ ජාලාවක් කියලා කියන්නේ. එතෙන්දි වෙන්නේ ඇත්තටම ගොඩක් වෙලාට එක බිල්ඩින් එකක, එක ආයතනයක, එක කාමරයක තියෙන ඉතා කුඩා නෙට්වර්ක් එකක්. ඒතර අපිට හිතන්න පුළුවන් අපි ඉස්කෝලේ තියෙන නැත්නම් පාසලක තියෙන පරිගණක විද්‍යාගාරය තියෙන කෙනෙක්. එහෙම නැත්නම් නිවසක තියෙන Wi-Fi ජාලාව කියලා හිතන්නත් පුළුවන්. ඒතර ඒක ගොඩක් වෙලාට එක ආයතනයක එහෙම නැත්නම් එක බිල්ඩින් එකක එක ඕන කෙනෙක් යටතේ තියෙන කුඩා නෙට්වර්ක් එකක්. ඒතර මේ කුඩා නෙට්වර්ක් එක අපි කියනවා local area network ස්ථානීය ප්‍රාදේශ ජාලාව කියලා. ඊට පස්සේ තියෙනවා metropolitan area network කියන්නේ නාගරික ප්‍රදේශ ජාලා කියන එක. මේක ගොඩක් වෙලාවට කිලෝමීටර් 16ක් විතර කියන දුර ප්‍රමාණයක් ඇතුළත නෙට්වර්ක්ස් කීපයක් එකතු වෙලා. හැබැයි ගොඩාක් දුරට යන්නේ රටක් පුරා යන්නේ නැහැ. කිලෝමීටර් 16ක් වගේ දුර ප්‍රමාණයක් ඇතුළත තියෙන නෙට්වර්ක් කීපයක් එකට එකතු කරලා හදන ජාලයකට තමයි කියන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ. එහෙම නැත්නම් නාගරික ප්‍රදේශ ජාලාව කියලා කියන්නේ. ඊට පස්සේ වයිඩ් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ පුළුල් ප්‍රදේශ ජාලාව කියන එක. ඒතකොට ඒකෙදි ගොඩක් වෙලාට එක රටක් එහෙම රටවල් කීපයක් එකට එකතු වෙලා හදන නෙට්වර්ක් එක. ඒතර ඒකට අපි කියනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් කියලා. ඒතර ගොඩක් වෙලාට ඉන්ටර්නෙට් එක එහෙම නැත්නම් ලංකාව පුරා තියෙන අපි හිතමු ATM ජාලාවක් එකතු කරලා හදන නෙට්වර්ක් එක ඒ වගේ එකක් අපිට ගන්න පුළුවන් මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන එකකට. ඒතර ඔක තමයි අපිට තියෙන නෙට්වර්ක් වර්ග තුන. මතක තියාගන්න local area network, wide area network, and metropolitan area network කියන තුන. ඊට පස්සේ අපිට මේ පරිගණක ජාලාවක් හදද්දී එක එක විදිහට මේවා සම්බන්ධ කරලා හදන්න පුළුවන්. ඒකට අපි කියනවා ජාල ස්ථල විද්‍යාව කියලා. network topology කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒතර ඒකේ වර්ග පහක් තියෙනවා. star topology, bus topology, ring topology, mesh topology, and tree topology කියලා. ඒතර ඔන්න ඔය කියන ආකාරයට අපිට පුළුවන් පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. අන්නේ සම්බන්ධ කරන එකට තමයි අපි කියන්නේ ටොපොලොජි කියලා ඇත්තටම. ඒතර ඒකේ පළවෙනි එක තමයි මේ තාරු ස්ථාන විද්‍යාව කියලා කියන්නේ ස්ටාර් ටොපොලොජි එක. ඒතර මේකෙදි මේ මැද තියෙනවා හබ් එක හරි ස්විච් එක හරි ඩිවයිස් එකක්. ඔයාලට මෙතන පේනවා ඇති මේ මැද්ද තියෙනවා හබ් එක හරි ස්විච් එක වගේ ඩිවයිස් එකක්. ඒකට පුළුවන් මේ පරිගණක ඔක්කොම සම්බන්ධ කරන්න ස්ටාර් එකක් විදිහට. ස්ටාර් එකක් වගේ. අන්නේ ටොපොලොජි එකට අපි කියනවා ස්ටාර් ටොපොලොජි කියන තරු ස්ථාන විද්‍යාව කියලා. ඒතර මේක හරීම ලේසියෙන් හදන්න පුළුවන්. අලුතෙන් කම්පියුටර් එකතු කිරීම අඩු කිරීම ලේසියෙන්ම කරන්න පුළුවන්. මේකේ තියෙන එකම ප්‍රශ්නේ මතක තියාගන්න මේ මැද තියෙන ඩිවයිස් එක මේ හබ් එක හරි ස්විච් එකට වැඩ කරන්නේ නැතුව ගියොත් මේ සම්පූර්ණ නෙට්වර්ක් එකෙන් වැඩ කරන්නේ නැති වෙනවා. ඕක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඊළඟට තියෙනවා බස් ටොපොලොජි කියලා. ඒතර මේකෙදි ඇත්තටම වෙන්නේ මේ දිග වයර් එකක් තියෙනවා. මෙන්න මේ වයර් එකට තමයි පරිගණක ටික ඔක්කොම සම්බන්ධ කරන්නේ. හරිම ලේසියෙන් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ මැද තියෙන මේන් වයර් එක එකට කියනවා බෑක්බෝන් එක කියලා. මෙන්න මේ මේන් වයර් එක කොහෙන් හරි කැඩුනොත් නෙට්වර්ක් එක සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැති වෙනවා. ඒතර ඕක තමයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. තුන්වෙනි එක තමයි මුදු ස්ථාන විද්‍යාව කියලා කියන්නේ. ඒතර මෙන්න මේකෙදි වෙන්නේ
මේ හැම කම්පියුටරයක්ම තව කම්පියුටර් දෙකකට සම්බන්ධ වෙනවා. ඒතර දත්ත යන්නේ එක දිශාවකට විතරයි. මම කියන්නේ මේ දත්ත ගමන් කරන එක දිශාවකට විතරයි. එතකොට මේකේ තියෙන ගැටලුව තමයි මේ එක කම්පියුටරයක් හරි වැඩ කරන්නේ නැතුව ගියොත් අපිට මේ කම්පියුටර වැඩ කරන්නේ නැහැ කියලා සම්පූර්ණ නෙට්වර්ක් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒතර ඔන්න ඔය ගැටලුව එනවා මේ රින් ටොපොලොජි එකේදී. ඊට මෙෂ් ටොපොලොජි එකේදී වෙන්නේ දේ තමයි මේ පරිගණක හරහා අපිට එක එක ආකාරයට, ඒ කියන්නේ කේබල්ස් එකතු කරන්න පුළුවන්. ඒතර මේක සම්බන්ධ කරන්න පුළුවන් හැම ආකාරයෙන්ම අපි සම්බන්ධ කරනවා කේබල්ස් වලින්. මේකේ තියෙන ඇත්තටම වාසිය මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. එකම වාසිය තමයි මොකක් හරි කේබල් එකක් කැඩුනොත්, ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක සම්බන්ධ කරන මේ කේබල් එක කැඩුනා කියන්නකො. ප්‍රශ්නයක් නෑ, අපිට පුළුවන් මේ වෙන කම්පියුටරයක් කරා සම්බන්ධ වෙන්න. ඒතර මේකේ විකල්ප මාර්ග හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. හැබැයි මේකට කේබල්ස් ගොඩක් යනවා. කළමනාකරණය ටිකක් කොම්ප්ලෙක්ස් වෙනවා, සංකීර්ණ වෙනවා. හැබැයි හරිම පහසුවෙන් එක නෙට්වර්ක් කේබල් එකක් හැදුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට පරිගණක අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. අවසාන එක තමයි ට්‍රී ටොපොලොජි කියලා කියන්නේ. ගස් ස්ථල විද්‍යාව. ඉතින් ගසක් වගේ ඔයගලන්ට පේන්නේ නැති. මේකෙදි ටොපොලොජිස් කීපයක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් මේ මේන් වයර් එක හරහා. ඒතර මේ එක එක වෙන වෙනම අපිට මැනේජ් කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන වාසිය තමයි ඉතා විශාල පරිගණක ජාලාවක් හදන්න පුළුවන්. එක එක කොටස් වෙන වෙනම අපිට මේ සංවිධානය කරන්න පුළුවන් මේ තියෙන ට්‍රී ටොපොලොජි එකකින්. ඒතර ඔන්න ඔය ටික තමයි ටොපොලොජිස් විදිහට තියෙන්නේ. මොනවාද? ස්ටාර් ටොපොලොජි, බස් ටොපොලොජි, ඊළඟ මෙෂ් ටොපොලොජි, රින් ටොපොලොජි and ට්‍රී ටොපොලොජි. ඒතර ඔන්න ඔය ටොපොලොජි පහ ඕගොල්ලෝ මතක තියාගන්න. ගොඩක් වෙලාට විභාගයේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඉඩ තියෙනවා. හරි, ඊළඟට අපිට දෙවැනි කොටස තමයි මේකදී ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ පෝර්ට්ස් කියන ඒවා. ඔයගොල්ලෝ දැකලා ඇති කම්පියුටර් පිටිපස්සේ මේ තියෙන පෝර්ට්ස් වර්ග ටික. ඒවට සිංහලෙන් කියන්නේ කෙවෙනි කියලා. ඒතර ඒක හරහා තමයි අපිට බාහිර දේවල් සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ පරිගණකයට බාහිර උපාංග සම්බන්ධ කරන්න තමයි මේ කෙවෙනි කියන ටික පාවිච්චි කරන්නේ. ඒතර ඒකෙදී ඔයගොල්ලෝ මේ USB port කියන එක ගොඩක් වෙලාට දැකලා ඇති. සමහරට මොබයිල් ෆෝන් වලත් තියෙන ඔය type C කියන එක. සාමාන්‍ය ලැප්ටොප් වල තියෙන type A කියන USB එක. USB කියන්නේ Universal Serial Bus කියන එක. ඒතර මේ USB එක හරහා තමයි අපිට ගොඩක් දේවල් සම්බන්ධ කරන්න පුළුවන්. කීබෝඩ් එක, mouse එක, printer එක, USB pen drive එක, hard disk, smartphone, webcam, scanner, ඒ වගේ ගොඩක් දේවල් මේ USB port එක හරහා සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන හැඩය, ඔයගොල්ලෝ මෙන්න මේ හැඩය මතක තියාගන්න. මොකද විභාගෙදී මේ ඩයග්‍රෑම් එක එනවා. ඒතර මේ ඩයග්‍රෑම් එක අහම ඔයගොල්ලෝ ඇඳ ගන්න මේකේ මේ කේබල් එකේ තියෙන හැඩය සහ මෙන්න මෙතන මේ තියෙන හැඩය. මෙන්න මේ හැඩය ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට පස්සේ මේ සංකේතය තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ USB වලට. ඒතර අන්නේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මොකද විභාගේ පේපර් එකේ ඔය පෝස්ට් ටික දෙනවා ගොඩක් වෙලාවට. දැන් ගිය අවුරුද්ද පේපර් එකේ තියෙනවා මම ඒ ටික දැන් අද කරනවා. මේ පෝස්ට් ටික දෙනවා. ඊළඟ එක තමයි HDMI port. එහෙම නැත්නම් මේ ඒකේ ඇක්‍රොනිම් එක තමයි high definition multimedia interface කියන එක. ඒතර මේකෙන් ඇත්තටම ගොඩක් වෙලාට ප්‍රොජෙක්ටර් එක එහෙම නැත්නම් කම්පියුටර් මොනිටර් එක එහෙම ටෙලිවිෂන් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර දැන් ගොඩක් වෙලාට අපි පාවිච්චි කරන මේ HDMI කියන කේබල් එක. ඒතර HDMI කේබල් එක මෙන්න මේ වගේ කේබල් එකක් මම මෙතන මේ දාලා තියෙන ඩයග්‍රෑම් එකේ තියෙන වගේ කේබල් එකක්. ඒතර ඒකේ පෝට් එක එන්නේ මේ විදිහට. කෙවෙන එක තියෙන මේ විදිහට. නැත්නම් මේ සංකේතය මේ ආකාරයට තියෙනවා. ඒතර මේ වගේ සංකේතයක් ආවොත් ඕගොල්ලෝ මතක තියාගන්න මේ ඇවිල්ලා HDMI high definition multimedia interface port එක. මේක හරහා අපිට පුළුවන් ප්‍රොජෙක්ටර් එක එහෙම නැත්නම් මොනිටර් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර ඔය හැඩය මතක තියාගන්න. මොකද එක්සෑම් පේපර් එකේ රූපේ දෙනවා. ඒතර ඔයගොල්ලෝ ඒක අඳුර ගන්න ඕන රූපේ. ඊළඟට තියෙනවා VGA port කියලා, video graphic array කියන එක. ඒක හරහා තමයි අපිට ගොඩක් අයට මේ මොනිටර් එක ප්‍රොජෙක්ට් එක ඉස්සර පාවිච්චි කරේ. දැන් ඇත්තටම මේ VGA port එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි දැන් ගොඩක් අයට පාවිච්චි කරන HDMI කියන port එක තමයි පාවිච්චි කරන්නේ ප්‍රොජෙක්ට් එක සහ මොනිටර් එක සම්බන්ධ කරන්න. හැබැයි ඉස්සර පාවිච්චි කරේ මේ VGA කියන port එක. ඒකේ සිදුරු ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ VGA මේ port එකේ මෙතන තියෙනවා සිදුරු 15ක් හරියටම. මේක තමයි කේබල් එක. කේබල් එකේ තියෙනවා පින් 15ක්. ඒක හරහා මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාට ඉස්සර මොනිටර් එක සම්බන්ධ කරේ ඕක හරහා. ඊළඟට මේ RJ45 port එක නැත්නම් Ethernet port කියන එක මේක හරහා පුළුවන් ඇත්තටම
මේ නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්නේ. එතකොට මේකේ මේ සංකේතය මතක තියාගන්න කොහොමද මේ පේපර් එකේ තියෙන මේ සංකේතය හැදී. එතකොට මේක තමයි කේබල් එක. එතකොට මේ හරහා අපිට පුළුවන් නෙට්වර්ක් කේබල් එක. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඊතර්නෙට් කේබල් එක. එහෙම නැත්නම් RJ45 කියන කේබල් එක සම්බන්ධ කරන්න ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වීම සඳහා තමයි මේ පෝට් එක පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙනවා මේ PS2 කියන පෝට් එක. ඒතර මේ පෝට් එක දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සර පාවිච්චි කරේ කීබෝඩ් එකයි මවුස් එකයි සම්බන්ධ කරගන්න. එතකොට මෙන්න මේ දම් පාට එකත් අපි ගොඩක් වෙලාට කීබෝඩ් එක, කොළ පාට එක මවුස් එකට. හැබැයි දැන් මේ දෙකම පාවිච්චි වෙන්නේ නැහැ කම්පියුටර්ස් වල. මේ දෙකම දැන් රිප්ලේස් කරලා තියෙනවා USB පෝට් වලින්. මේ සීරියල් පෝට් කියන එකත් ඇත්තටම දැන් ගොඩක් රට පාවිච්චි වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේකේ පින් 9ක් තියෙනවා. මේක ඉස්සර තමයි පාවිච්චි කරේ මොඩම් එක සම්බන්ධ කරන්න. මේ සීරියල් පෝට් කියන එක පාවිච්චි කරේ. ඊට අමතරව පැරලල් පෝට් එක තියෙනවා. මේකේ පින් 25ක් තියෙනවා ඇත්තටම. පෝට් එකේ තියෙනවා හෝල් 25ක්. ගොඩක් වෙලාවට ඉස්සර print එක සහ ස්කෑන් එක සම්බන්ධ කරේ මෙන්න මේ කියන පෝට් එකෙන්. දැන් ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ ඒක. ඊට පස්සේ මේ ඔඩියෝ පෝට් එක හරහා අපිට පුළුවන් ඔඩියෝ ඉන්පුට්ස් අවුට්පුට්ස් ගන්න. ගොඩක් වෙලාට ඒකේ කලර්ස් තුනක් තියෙනවා. ග්‍රීන් කලර් එක, පින්ක් කලර් එක, බ්ලූ කලර් කියන එක. ග්‍රීන් කලර් එක අපි ගොඩක් වෙලාට සම්බන්ධ කරන්නේ සවුන්ඩ් අවුට් එකට. ස්පීකර්, හෑන්ඩ්ෆෝන් එක වගේ සම්බන්ධ කරන්නේ ග්‍රීන් කලර් තියෙන එකට. පින්ක් කලර් එකට පුළුවන් මයික්‍රොෆෝන් එක සම්බන්ධ කරන්න. බ්ලූ එක සාමාන්‍යයෙන් ඔඩියෝ ඉන් මොන හරි ඉන්පුට්ස් ඇතුළට ගන්න ඕන නම් ශබ්ද වගේ දේවල්. ඒකට අපිට පුළුවන් මේ බ්ලූ කලර් එක පාවිච්චි කරන්න. ඒතර මේ ඔඩියෝ පෝට්ස් ඔන්න ඔය හැටියට තමයි තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේපර් එක දුන්නොත් අඳුර ගන්න පුළුවන් වෙනවනේ මේ ඔඩියෝ පෝට්ස් කියලා. ඒතර ওই ටික තමයි මේ පාඩමේ ඇත්තටම අපිට කරන්න තියෙන්නේ. ඒතර මතක තියාගන්න මේකෙදි දැන් අපි මොනවද කරේ? පරිගණක ජාලාකරණය කියන එක කියලා දුන්නා. එතෙන්දී වෙන වාසි අවාසි මොනවද කියලා කියලා දුන්නා. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ අවශ්‍ය වෙන සම්පත් මොනවද කියලා දුන්නා. ඒ කියන්නේ සෙන්ඩර් කෙනෙක් ඉන්න ඕනේ, රිසීවර් කෙනෙක් ඉන්න ඕනේ, කමියුනිකේෂන් මීඩියම් එකක් තියෙන්න ඕනේ, කමියුනිකේෂන් ඩිවයිසස් තියෙන්න ඕනේ, ප්‍රොටෝකෝල්ස් තියෙන්න ඕනේ. දත්ත සම්ප්‍රේෂණ ක්‍රම තුනක් කියලා දුන්නා. සිම්ප්ලෙක්ස් කියන්නේ එක දිශාවකට විතරයි. හාෆ් ඩප්ලෙක්ස් කියන්නේ දිශා දෙකටම පුළුවන්. හැබැයි වරකට එකයි. ෆුල් ඩප්ලෙක්ස් දෙපැත්තටම යවන්න පුළුවන් එකම අවස්ථාවේදී. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය දෙකක් ගැන කිව්වා. වයර්ඩ් එකයි වයර්ලස් එකයි. ඒ කියන්නේ කේබල් එකක් තියෙන එකයි කේබල් එකක් නැති. ඒතර වයර්ඩ් එක යටතේ අපි කිව්වා වර්ග තුනක්. ට්විස්ටඩ් පෙයා කේබල් එක කියන එක කරා සමාක්ෂ තියෙන කොඇක්සියල් කේබල් එක, ඊට පස්සේ ෆයිබර් ඔප්ටික්ස්. ඊට පස්සේ වයර්ලස් එක යටතේ අපි ඉන්න වයර් එකක් නැතුව පාවිච්චි කරන යටතේ ක්‍රම තුනක් කිව්වා. ඒකද අපි කිව්වේ ඉන්ෆ්‍රාරෙඩ් එකයි, ගුවන් විදුලි තරංග රේඩියෝ වේව් එකයි, මයික්‍රෝවේව්. ඔය තුන. ඊට පරිගණක ජාලා උපාංග ගැන කතා කරා. ඒකෙදි හබ් එක ගැන කතා කරා, ස්විච් එක ගැන කතා කරා. හබ් එක මත නාභිය කියන එක මත කියන්නේ ඒකෙදි එයා ඉන්ටෙලිජන්ට් නැහැ. මොන හරි දත්තාවොත් හැමෝටම යවනවා. ස්විච් එක එහෙම නෙමෙයි. ස්විච් එක පුළුවන් එයාට අදාළ තැනට ස්විච් කරන්න. මොකද එයා ඇඩ්‍රස් එක දන්නවා. ඊට පස්සේ රවුටර් එක එහෙම නැත්නම් මම් පහරුව කියන එක. ඒකෙදි එයාට පුළුවන් පාත් එක රූට් එක ඩිෆයින් කරන්න. එයා ගොඩාක් ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක්. ඊට පස්සේ මොඩම් එකෙන් කරන්නේ ඇනලොග් ටු ඩිජිටල්, ඩිජිටල් ඇනලොග් data transmit කරන එක, හරවන එක, කන්වර්ෂන් කරන එක. ඊට පස්සේ පරිගණක ජාලා වර්ග තුනක් ගැන කිව්වා. ලෝකල් ඒරියා නෙට්වර්ක්, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්, වයිඩ් ඒරියා නෙට්වර්ක්. ලෝකල් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ එක බිල්ඩින් එකක තියෙන කුඩා නෙට්වර්ක් එකක්. වයිඩ් ඒරියා කියන්නේ විශාල නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ අන්තර්ජාලය වගේ. ලංකාව පුරාම තියෙන නෙට්වර්ක් එකක්. මෙට්‍රොපොලිටන් කියලා කියන්නේ කිලෝමීටර් 16ක් වගේ දුර ප්‍රමාණයක තියෙන නෙට්වර්ක්ස් වල එකතුවක්. ඊට පස්සේ පරිගණක ජාලා ස්ථල විද්‍යාව යටතේ අපි කියනවා ටොපොලොජිස් ගැන. ඒක යටතේ කතා කරා ස්ටාර් ටොපොලොජි, බස් ටොපොලොජි, මෙෂ් ටොපොලොජි, රින් ටොපොලොජි, ට්‍රී ටොපොලොජි ගැන කිව්වා. ඊට පස්සේ කම්පියුටර් පෝර්ට්ස් ගැන තමයි ඊට පස්සේ කතා කරේ. ඔන්න ඔය ටික ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ඒකට අදාළ අපිට පුළුවන් පේපර්ස් ටික ගැන කරන්න. එතකොට ඒකේ අපි බලමු ප්‍රශ්න පත්‍ර මොනවද ඉල්ල තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ගිය අවුරුද්දේ එක්සෑම් එකට ආපු ප්‍රශ්නේ. බලන්න ඔයගලන්ට පුළුවන්ද කියලා උත්තරේ ලියන්න.
ඒතර මේ ගිය අවුරුද්දේ O level paper එකේ තිබි ප්‍රශ්න තමයි මේක. ඒතර මේකේ අහලා තියෙන්නේ half duplex ගැන. අර්ධ දීපත කියන එක. විධි ක්‍රමය දත්ත සම්ප්‍රේෂණ භාවිතාවන්නේ පහත කවරක්ද? එතන අපි ඉතින් තුනක් ඉගෙන ගත්තා. සිම්ප්ලෙක්ස් කියන එකයි එක දිශාවකට විතරයි. half duplex දෙපැත්තටම දිශාවට යවන්න පුළුවන් වරකට එකයි හැබැයි. ඊළඟට full duplex. full duplex කියලා කියන්නේ කමියුනිකේෂන් කරන්න පුළුවන් හැම දිශාවටම දෙවිදස්සටම එකවර. එතකොට ගුවන් විදුලි විකාශනය රූපවාහිනී විකාශනය කියන්නේ එක දිශාවකට විතරයි. ඒ නිසා ඒක එන්නේ සිම්ප්ලෙක්ස් කියන වර්ගයට. දුරකථන sannivedana කියලා කියන්නේ දෙපැත්තටම එකවර දත්ත හුවමාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ full duplex විදියට. අර්ධ දීපත එහෙම නැත්නම් half duplex කියන විදිහට ගන්න පුළුවන් walkie talkie කියන එක. ඒතර උත්තරේ වෙන්න ඕනේ මතක තියාගන්න. මේ walkie talkie කියන එක කියන්නේ පොලිසිය මහතුරු පාවිච්චි කරන walkie talkie එක. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි ගිය අවුරුද්දේ පේපර් එකේ තිබ්බේ. පහත කවර ජාලා ස්ථානයකදී සෑම පරිගණක සූචියක් වැනි කේන්ද්‍රීය උපාංගයකට සම්බන්ධයි. අපි දන්නවා මැද ඩිවයිස් එකක් තියෙන එකකට පරිගණක ඔක්කොම සම්බන්ධ කරාම එන්නේ මේ ස්ටාර් ටොපොලොජි කියන එක. මොකද ඒකේ තියෙනවා මිඩල් ඩිවයිස් එකක් හරි ස්විච් එක හරි මැදට එනවා. ඒකට මේ කම්පියුටර්ස් ඔක්කොම සම්බන්ධ නම් වගේ ස්ටාර් එකක් විදියට. ඒතර මේ ස්විච් එකක් සම්බන්ධ කළ එන නැත්නම් හබ් එක සම්බන්ධ කළ නෙට්වර්ක් එක තමයි ස්ටාර් ටොපොලොජි නම් තරු ආකාරයේ ටොපොලොජි. ඒතර මට යන උත්තරේ වෙන්න ඕනේ තුන්වෙනි උත්තරේ. මේ ඇවිල්ලා MCQ වල තිබ්බ ප්‍රශ්න දෙක ගිය අවුරුද්ද පේපර් එකේ. ඊට පස්සේ මේ ගිය අවුරුද්ද ප්‍රශ්න පත්‍ර පේපර් මේ ගිය අවුරුද්ද පේපර් එකේ දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්න තමයි මේක. ඕගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්න බලන්න පුළුවන්ද කියලා උත්තරේ හොයාගන්න මොනවද කියලා. ඒතර මේ රූප සටහන් ඕගොල්ලන්ට දෙනවා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ හැඩයන් ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. USB port එක මොන වගේ එකක්ද? HDMI port එක මොන විදිහට තියෙන්නේ? RJ45 port එක මොන වගේ එකක්ද? කියන එක ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මේකෙන් අඳුර ගන්න ලේසි. එතකොට මේකේ මොනවාද උත්තර ටික? ඉතින් පළවෙනි ඒ කොටසදී අහන්නේ ප්‍රොජෙක්ටරේ HDMI කේබල් එක. ඒතර ප්‍රොජෙක්ටරේ තියෙන HDMI කේබල් එක. ඒක මේකේ මොන කෙවිනියට සම්බන්ධ කරන මොන පෝට් එකට සම්බන්ධ කරන කියලා අහන්නේ. ඒතර ඕගොල්ලන්ට ඒකේ හැඩය තියෙන්න ඕනේ. හැඩය ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. ඒකට මතක තියාගන්න මේ HDMI කියන එක තමයි මේක. ඒතර මෙතන සම්බන්ධ වෙන්න ඕනේ B කියන එක. ඒක තමයි HDMI පෝට් එක. ඊට පස්සේ USB එක සම්බන්ධ කරන්නේ. USB එක සම්බන්ධ කරන අපි දන්නවා Universal Serial Bus port එක. ඒක තමයි මෙන්න මේක වෙන්න ඕනේ. USB port එක. D. රූපයට අනුව කුමන කේබලේ දැනටම දුකුළු පරිගණකට සම්බන්ධ කර ඇත. මෙන්න මේක මොකක්ද කියලා අහන්නේ. මෙන්න මේ සම්බන්ධ කළා. ඒතර මේක ඇත්තටම මෙයාට පවර් එක දෙන, කරන්ට් එක දෙන මේ කේබල් එක. සමහරට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඔඩියෝ පෝට් එක වගේත් කියලා. එතන ඇත්තටම පවර් කේබල් එක, කරන්ට් එක දෙන කේබල් එක. පවර් පෝට් එක. අවසානයේදී අහනවා RJ45. ඒතර මේකේ හැඩය ඔයගොල්ලන්ට මතක තියාගන්න මේ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන කේබල් එක. RJ45 කේබල් එක සම්බන්ධ වෙන්නේ මේකට. මෙන්න මේක. ඒකට උත්තරේ වෙන්න ඕනේ C. ඔය විදිහට තමයි ගිය අවුරුද්දේ O level paper එකේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ. හරි. ඊළඟට අපි බලමු 2024. බලන්න පුළුවන්ද කියලා මේක උත්තරේ කියන්න. එතකොට ඇත්තට මෙන්න මේකේ දැන් ABC තියෙන කොටස් තුන මොකක්ද කියලා හොයාගන්න ඕනේ. එතකොට ඔයගලන්ට ඔළුවේ තියෙන මේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ මතක තියාගන්න රවුටර් එක හරහා. මෙන්න මේක රවුටර් එක වෙන්න ඕනේ.
ඒ කියන්නේ C කියන එක රවුට් එකෙන් වෙනවා. ඒ කියන්නේ මේ උත්තරේ හරි මේ උත්තරේ හරි. රවුට් එකෙන්. ඊට පස්සේ මතක තියාගන්න මෙතන හදලා තියෙන්නේ මේ ස්ටාර් ටොපොලොජි එක. ස්ථායක ආකාරය. ඒතර ස්ථායක ආකාරය හදන්න මෙන්න මෙතන ඩිවයිස් එක මොකක්ද කියලා දැනගන්න. ඒතර මේක හදන්න එක්ක හබ් එකක් නැත්නම් ස්විච් එකක්. ඒතර ඒ වෙන්න ඕනේ හබ් එක හරි ස්විච් එක. ඒතර ඒකට සම්බන්ධ වෙන්නේ ඒ ස්විච් එක කියන්නේ මේක. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මේක. ඒ විදිහටයි තීරණය කරන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේදී අපි අහනවා local area network එකක් දෙකක් සම්බන්ධ කිරීමට. එතකොට ඒකට ඉතින් local area computer network දෙකක් සම්බන්ධ කරන සේවා දායකයෙක් අවශ්‍ය වෙනනේ. සේවා දායකයෙක් කියන්නේ සේවා ලබා දෙන්න. ගිනි පවර තියෙන්නේ network එක ආරක්ෂා කරගන්න. මොඩම් එක තියෙන්නේ ඇනලොග් සිගනල් ඩිජිටල් කරන්න, ඩිජිටල් සිගනල් ඇනලොග් කරන්න. ඒතකොට network දෙකකට සම්බන්ධ කරන්න අපිට අවශ්‍ය වෙන router එක. උත්තර වෙන්නේ මේක. ඊළඟට අපි බලමු 2024 තව ප්‍රශ්නයක් දීලා තිබ්බා. ඒතර මේකේ අපිට දීලා තියෙනවා ports diagrams ටික දීලා තියෙනවා. ඒතර අපි මේවා අඳුර ගන්න ඕන මොනවද කියලා කියන එක. ඒතර ඕගොල්ලන්ට පුළුවන් වෙනවා අඳුර ගන්න මේ මොන ආකාරයේද තියෙන්නේ කියලා. ඒතර ඕගොල්ලන්ට මම හිතන්නේ පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන් මෙන්න මේ සංකේතය. මෙන්න මේ සංකේතය තියෙන USB වලට. ඒතර C කියලා කියන්නේ USB. VG එකට එන්න ඕනේ මේ A. HDMI කියන්නේ මොකද? මෙන්න මේක B. RJ45 කියන්නේ network cable එක. network මේක ඇවිල්ලා power cable එක. network cable එක කියන්නේ මේක. E. ඒ විදිහට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ A කියලා කියන්නේ VGA port එක. මේක HDMI port එක. මේක USB port එක. මේක power port එක. මේක RJ45. එහෙම නැත්නම් network cable එක. ඒ විදිහට ඉතාම පහසුවෙන් ඕගලන්ට උත්තර ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. 2023 අවුරුද්ද. බලන්න පුළුවන්ද කියලා උන උත්තරේ හොයන්න මේකට. ඒතර මේකෙදි ඇත්තම කරන්නේ පරිගණක හතරක් තරු ආකාරයට. තරු ආකාරයක කරගෙන ස්ථායික වගේ හදන්න. ඒ ස්ථායික වගේ හදන්න නම් අපිට අවශ්‍ය නම් මැදට ඩිවයිස් එකක්. ඒ ඩිවයිස් එක මම කිව්වා මොකද්ද? හබ් එක හරි ස්විච් එක හරි. මෙතන තියෙන්නේ ස්විච් එක. මේක හරහා පුළුවන් අපිට කම්පියුටර්ස් ටික ස්ථායික ආකාරයට තරුවක් ආකාරයට හදන්න. උත්තර වෙන්නේ ස්විච් එක. ඊළඟ දෙවෙනි කොටසේ තියෙනවා පෝර්ට්ස් ගැන. ඒතර මෙන්න මේ පෝර්ට්ස් ටික අඳුර ගන්න ඕන. ඒතර මතක තියාගන්න මේ පෝර්ට්ස් දැන් පළවෙනි එක A මොකද්ද? A ඇවිල්ලා RJ45 පෝර්ට් එක. නෙට්වර්ක් කේබල් එක. B HDMI පෝර්ට් එක. ප්‍රොජෙක්ට් එක වගේ සම්බන්ධ කරන්න. C USB පෝර්ට් එක. D මේකේ හෝල්ස් තියෙන 15ක් VGA පෝර්ට් එක. E ඔඩියෝ පෝර්ට් එක. ඒතර මුලින්ම අහන්නේ ප්‍රශ්නේ HDMI පෝර්ට් එක. ඒතර HDMI පෝර්ට් එක සම්බන්ධ වෙන්නේ B ට. RJ45 කේබල් එක සම්බන්ධ වෙන්නේ A ට. ඒතර ඔය විදිහට ඉතා පහසුවෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 2022 බලන්න ප්‍රශ්නේ උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට මේක.
මේකෙදි බලන්න කොහොමද අපි අඳුරගන්නේ කියන එක. ඒතර හැමතිස්සෙම මතුවෙන මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ රවුට් එකක් කරා. ඒතර ඒ කියන එක රවුට් එක. එහෙම නැත්නම් අපි කියනවා මන් හසුරුව කියලා. රවුට් එක කියන එකට. ඒතර ගිනි පුපුර කියන එක නෙමෙයි. ඒතර මෙතන මේ C කියන එක මතක තියාගන්න. මේ C කියන එකෙන් ඇත්තටම ඔයගලන්ට තේරෙන්න ඕනේ. ඒතර මේ C හරහා තමයි ඇත්තටම අපි සම්බන්ධ කරන්නේ මොකටද? පරිගණක ජාලාවක් හදන. ඒ කියන්නේ මෙතන මේ ස්ටාර් ටොපොලොජි එක විදිහට හදන්න. ඒතර ස්ටාර් ටොපොලොජි එක මේ වගේ පරිගණක කීපයක් එකතු කරලා ස්ටාර් එකක් විදිහට හදන්න නම් අනිවාර්යයෙන් මෙතන ස්විච් එක හරි හබ් එක හරි තියෙන්න ඕනේ C ට. ඒතර අනිවාර්යයෙන්ම ඔයගලන්ට පේනවා මේ C කියන එක ස්විච් එක වෙන්න ඕන. ඒතර C කියන එක මුද්‍රකය වෙන්න බෑ. C කියන එක මං හසුරු වෙන්නත් බෑ. C කියන එක ස්විච් වෙන්නේ මේක විතරයි. ඒතර A වෙන්න ඕනේ රවුටර් එක. B වෙන්න ඕනේ ගිනි පුපුර. එහෙම නැත්නම් ෆයර්වෝල් එක. C වෙන්න ඕනේ ස්විච් එක. D වෙන්න ඕනේ ප්‍රින්ටර් එක. උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. ඒ වගේ ඔයගොල්ලන්ට හිතලා හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට බලන්න මේ 2022 O level ප්‍රශ්න. ඒත් පොතේ පෝස්ට් ටික දීලා තියෙනවා. ඒක අඳුර ගන්න තියෙන්නේ. ඒත් ඒ අඳුර ගන්න ටිකක් කියලා ඔය දිහා බලන් හිටියම ඔයගොල්ලන්ට මම මේකේ සමරි නෝට් එකක් ඔයගොල්ලන්ට එවන්නම්. මේ පෝට්ස් වල ඒත් ඒක බලා ගන්න. ඒතර මෙන්න මේක මේ මුලින්ම තියෙන පෝට් එක ඔයගොල්ලන් අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ ඇවිල්ලා VGA පෝට් එක. පින් මෙතන තියෙනවා සිදුරු 15ක්. ඒතර 15ක් තියෙන VGA පෝට් එක. 9ක් තියෙන සීරියල් පෝට් එකට. 25ක් තියෙන පැරලල් පෝට් එකට. ඒතර ඒ වගේ අඳුර ගන්න ඕනේ. මෙතන මෙන්න 15ක් තියෙන VGA පෝට් එක. මේ ඇවිල්ලා RJ45 network cable එක සම්බන්ධ කරන්නේ. මේ ඇවිල්ලා HDMI. මේක හරහා තමයි අපිට පුළුවන් ප්‍රොජෙක්ටර් එක මොනිටර් එක සම්බන්ධ. මේ ඇවිල්ලා USB පෝට් එක. USB පෝට් එක. ඒතර මේකදී අහන්නේ VGA. ඒතර VGA එක සම්බන්ධ කරන්න ඕනේ පළවෙනි එකට ඒට. දෙවෙනිට අහන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වගේ එකක් සම්බන්ධ කරන්න. ඉතින් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක සම්බන්ධ කරන්න ඕනේ USB පෝට් එකට C. ඉතා පහසුවෙන් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 2021 ප්‍රශ්න. මේකෙදී අහන්නේ මොකද්ද? ආකාරයේ ජාලා ස්ථාලයකදී එහි වූ සෑම සංරචකින්ම නාභියක් හබ් හෝ ස්විච්. හරි ලේසි. හබ් එක හරි ස්විච් එක හරි සම්බන්ධ කරන්නේ මොකටද? හබ් එක හරි ස්විච් එක හරි මැදට එනවා. හබ් හරි ස්විච් එක මැදට එනවා. ඊට පස්සේ අපිට කම්පියුටර් එක මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා ස්ටාර් එක වගේ. අරු ආකාරي. දැන් බස් එකක් කියලා කියන අර මේන් වයර් එකක් තියලා සම්බන්ධ කරන බස් ටොපොලොජි කියන්නේ. ඒක නෙමෙයිනේ. දැල කියලා කියන්නේ මේ කම්පියුටර්ස් හැම ආකාරයෙන්ම සම්බන්ධ කරනවා. මෙහෙම කම්පියුටර්ස් ටිකක් තියෙනවා මේක තියෙන්න පුළුවන් හැම ආකාරයෙන්ම සම්බන්ධ කරනවා. මෙෂ් ටොපොලොජි කියන්නේ ඒක. ඔය ආකාරයට මෙෂ් එකක් වගේ. දැලක් වගේ. මෙෂ් ටොපොලොජි කියන්නේ. මුදුවක් කියලා කියන්නේ මේ කම්පියුටර්ස් හැම එකක්ම තව කම්පියුටර්ස් දෙකකට සම්බන්ධ වෙනවා මුද්දක ආකාරයට. ඒත් මේකේ දත් යන්නේ එක දිශාවකට විතරයි. තරු එක තමයි මේක. ඒතර මේ තරු එක හදන්න තමයි නැත්නම් ස්ටාර්ට් ඔබ්ජෙක්ට් ගන්න තමයි හබ් එක හරි ස්විච් එක හරි ඕන වෙන්නේ. උත්තරේ වෙන්න ඕනේ 4. බලන්න මේ ප්‍රශ්න උත්තරේ හිතන්න පුළුවන්ද කියලා. පොඩි වෙලාවක් දෙන්නම් බලන්න උත්තරේ කියන්න. මේ කොටස නම් හරිම ලේසි. මොකද්ද කියන්නේ? C1 C2 C3 C4 කියලා පරිගණක හතරක් තියෙනවලු. ඒ හතර මොන ආකාරයකට දැලක ආකාරයක ටොපොලොජි එක. එහෙම නැත්නම් දැලක ආකාරයේ ජාලා ස්ථාලකයකට. කොහොමද හදන්නේ? ඒතර අපි මේ C1 C කියන කම්පියුටර්ස් ටික ඇඳගමු. මේක C1 කම්පියුටරේ.
මේක C2 කම්පියුටරේ, මේක C3 කියන කම්පියුටර් එක, මේක C4 කියන කම්පියුටර්. ඒතර මේක දැලක ආකාරයට, ඒ කියන්නේ මේව සම්බන්ධ කරන්න පුළුවන් හැම ආකාරයකටම සම්බන්ධ කරන්න. දැලක් ආකාරයට. ඔච්චරනේ සම්බන්ධ කරන්න පුළුවන් ආකාර ටික. අන්න ඒකට තමයි අපි කියන්නේ මෙෂ් ටොපොලොජි කියලා. දැලක් වගේ. ඊළඟ පාර්ට් B වල අපි දන්නවා මේ කියන්නේ PS2 පෝට් එක. මේ ඇවිල්ලා ඔඩියෝ. මේ ඇවිල්ලා මොකද්ද? VGA පෝට් එක 15ක් තියෙන එක. 25ක් තියෙන මොකටද? පැරලල් පෝට් එක. සමාන්තර. ඉතින් මේක අහන්නේ මොනවද? පළවෙනි එකට එන්න ඕනේ මොකද්ද? PS2 පෝට් මේක. දෙවෙනි එක ශ්‍රව්‍ය ඔඩියෝ පෝට් එක. තුන්වෙනි එක VGA පෝට් එක. මේක. හතරවෙනි එක සමාන්තර පැරලල් පෝට් එක. පැරලල් පෝට් එක. සීරියල් එක තමයි මේ ශ්‍රේණිගත කියලා කියන්නේ. සීරියල් පෝට් කියන්නේ ශ්‍රේණිගත කියන එක. ඔය ටික තමයි උත්තර වෙන්න ඕන. ඊළඟට මේක බලන්න 2019 ප්‍රශ්න පත්‍රයේ ක්වෙස්චන් එක. මේකෙදි අහන්නේ නිවැරදි වන්නේ මොකක්ද කියලා. අපි අවසානයකින් පටන් ගමුකෝ. අවසානයේදී කියන්නේ රැහන් රහිත යතුරු පුවරු පරිගණ අතර සම්බන්ධ සඳහා අදෝරක්ත yes ඒක තමයි. ඒ කියන්නේ පොඩි දුරනේ කුඩා දුරක් සම්බන්ධ කරන අපි වාචික කරන්නේ රැහන් රහිත. රැහන් රහිත කියලා කියන්නේ වයර්ලස් කියන එක. තා අන්ගයිඩඩ් කියන එක. ඒ කියන්නේ නියුමක් නැති නියුම. તો රැහන් රහිතකයේදී ඇත්තටම අදෝරක්ත කිරණ තමයි පාවිච්චි කරන්නේ ඔය ටීවී රිමෝට් කන්ට්‍රෝල් එක. එහෙම නැත්නම් ඔය රැහන් රහිත යතුරු පුවරුව කීබෝඩ් එක මවුස් එක සම්බන්ධ කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ් වලින්. නැත්නම් අදෝරක්ත කිරණ ඒක හරි. ඊට ප්‍රකාශ තන්තු කියන්නේ ෆයිබොප්ටික්ස්. ප්‍රකාශ තන්තු වල තන්තු කේබල දත්ත සම්ප්‍රේණය UTP අන්සිල ට්විස්ට් එකකට වඩා වේගවත් යෝ. මතක තියාගන්න ප්‍රකාශ තන්තු වෙන ෆයිබොප්ටික්ස් කියන එක very fast ගොඩක් වේගවත්. හැබැයි ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. එකම දේ ගාන ටිකක් වැඩි. ඒ කියන්නේ කිලෝමීටර් 200ක් ඉක්මෝ දිගුදුර දත්ත සම්ප්‍රේෂණ නොවැස්සුණු ඇඹුරු. ඒ කියන්නේ වැහිලා නැති ඒවා. වැහිලා නැතිව පාවිච්චි කරන්න හොඳ නෑ. මොකද ඒක වැහිලා නෑනේ. එතකොට අවට පරිසරයේ මොන හරි විද්‍යුත් චේන්ත්‍ර බාධක මොන හරි තිබ්බොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් එක සාමාන්‍ය මීටර 100 තමයි පාවිච්චි කරන්නේ. 200කට යන්න බෑ. UTP. එහෙම නැත්නම් මේ නොඇඹුරුණු යොකලකින්. ඒතර මේක වැරදි. උත්තරේ වෙන්නේ B හා C. B හා C. මේක 2019 ප්‍රශ්නේ. මේකෙදිත් ඕගොල්ලන්ට මේ පෝට්ස් ටික හඳුර ගන්න පුළුවන් වෙනවා. ඒකයි මං කිව්ව අර හැඩතල තුල ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙනවනේ මෙන්න මේ හැඩෙන් තියෙන මොකද්ද මේක මොකද්ද කියන ඔළුවේ තියෙන. හරිම පහසුයි. ඒතකොට මේක ලේසියෙන් අඳුරගත්ත හැකි ඔඩියෝ පෝට්ස් කියන්නේ මේක. ශ්‍රව්‍ය කෙවිනි. මේ කියන්නේ මොකද්ද RJ45. එතන නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ කරන්නේ මේකට. මේකට අපි කියන RJ45 නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ. මේක පාවිච්චි කරන්නේ මොකටද? HDMI පෝට් එක. ප්‍රොජෙක්ට් එක මොනිටර් එක සම්බන්ධ කරන්න පුළුවන් මේක. මේ ඇවිල්ලා USB පෝට් එක. මේ ඇවිල්ලා 15ක් තියෙනනේ 15ක් තියෙන VGA පෝට් එක. 9ක් තියෙන්නේ සීරියල් එකට. එහෙම නැත්නම් ශ්‍රේණිගත. 25ක් තියෙන පැරලල් එකට සමාන්තර එකට. ඒතර මොනවාද උත්තර? පළවෙනි එකට ඔඩියෝ. දෙවෙනි එක RJ45. තුන්වෙනි එක HDMI. හතරවෙනි එක VGA. sorry USB. අන්තිම එක VGA. හරි. බලමු ඊළඟ අවුරුදු ප්‍රශ්නේ. 2018 ප්‍රශ්නේ. බලන්න ඕගලන්ට පුළුවන්ද කියලා මේ උත්තරේ සම්බන්ධ කරගන්න. මේක දීගත් මේස පරිගණකයට විවිධ පරයන්ත උපාංග peripheral devices සම්බන්ධ කිරීම ඔබ වෙත පැවරී ඇත. පහත පෙන්වා ඇති කාර්ය
තීරුව ඒ සඳහා කළ යුතු කාර්ය ලැයිස්තු ගත කර ඇති අතර භාවිතා කළ යුතු කෙවැනි පෝට්ස් හෝ සම්බන්ධක කෙවැනි තීරුවේ පෙන්වා ඇත. එක් එක් කාර්ය සඳහා අදාළ කෙවැනි ගලපා කාර්යාංකය ඉදිරියෙන් ගැලපෙන කෙවැනි කේබලේ ලියා දක්වා. බලන්න මොකද්ද වෙන්න ඕන කියලා. ඒතර ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න දෙනම දන්නේ ඒවා ටික ටක් ගාලා කරන්න ලේසි ඒවා ටික. ඒතර මේකෙදී අපි දන්නා මේ මොකද්ද මේ අවසානයේදී තියෙන්නේ 15ක් තියෙන්නේ මොකද්ද VGA පෝට් එක. VGA පෝට් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොනිටර් එක සම්බන්ධ කරන්න. ඒතර D කියලා කියන්නේ LED තිරය. D එන්න ඕන මෙතෙන්ට. ඊළඟට යතුරු පුරහා මූසිකය. ඒතර ඒක ඇත්තටම මේ දවස්වල දැන් පාවිච්චි කරන්නේ USB පෝට් එක C එක. ජාලා රැහැන් සම්බන්ධතා කියන්නේ RJ45 පෝට් එක. ඒ කියන්නේ B network cable එක. බල සැපුම් power cable එක එන්න ඕනේ මේක තමයි power cable එක. ඒ කියන්නේ power cable. ඒ කියන්නේ අතන power cable එක, B කියන්නේ RJ45 A කියලා කියන්නේ power port එක, B කියලා කියන්නේ RJ45 network port එක, C කියලා කියන්නේ USB, D කියලා කියන්නේ VGA. 2017 ඕලෙවල් ප්‍රශ්නේ. ඒතර මේකෙදී පහත සඳහන් කුමන sannivedana මාධ්‍ය ආලෝක පරාවර්තනය කිරීම මගින් දත්ත සම්ප්‍රේෂිත ආලෝකය කිරණ විදිහට යවන්නේ මොකේද? UTP වල නෙමෙයි. UTP කියලා කියන්නේ පාරතින් ටෙලිෆෝන් වයර්ස්. සමාක්ෂ කේබල් කියන්නේ කොඇක්සියල් කේබල් කියන්නේ මේ CCTV සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් ටීවී ඇන්ටනාවට පාවිච්චි කරන කේබල් එක. ඒත් ඒක ගොඩාක් දුර දාන්න බෑ, ගාන ටිකක් වැඩි. වැසුණු ඇඹුරුම් කම්බි වල STP shielded twisted pair cable. ඒත් ඒව සාමාන්‍ය පාවිච්චි කරන අපිව මේ ටෙලිෆෝන් වයර්ස් කියලා කියන්නේ ඒවා. හැබැයි මෙතන දැන් යවන්න ඕනේ ආලෝක තරංග. ආලෝක තරංග යවන්නේ මතක තියාගන්න ප්‍රකාශ තන්තු ඔප්ටිකල් ෆයිබර්. උත්තරේ වෙන්න ඕනේ ඔප්ටිකල් ෆයිබර් කියන එක. ඊළඟට ඊළඟ කොටස පෝර්ට්ස් කීපයක් මෙතන දීලා තියෙනවා. අපි මේවා අඳුර ගන්න ඕනේ මොනවාද මේ පෝර්ට්ස් කියලා. කොහොමද අඳුරගන්නේ? හරිම ලේසි. පළවෙනි එක ඇවිල්ලා PS2 පෝර්ට් එක. ඒ කියන්නේ කීබෝඩ් හරි මවුස් එක ඉස්සර පාවිච්චි කරපු එක. දෙවෙනි එක ඇවිල්ලා VGA පෝර්ට් එක. ඒකට අපිට පුළුවන් මොනිටර් එක ප්‍රොජෙක්ට් එක සම්බන්ධ කරන්න. තුන්වෙනි එක ඇවිල්ලා HDMI පෝර්ට් එක. හතරවෙනි එක ඇවිල්ලා USB පෝර්ට් එක. පස්වෙනි එක ඇවිල්ලා RJ45 පෝර්ට් එක. මේක මුලින්ම අහන්නේ ජාලා කේබල්. එහෙම නැත්නම් UTP අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ මොකද්ද? නෙට්වර්ක් කේබල් එක. ඒ කියන්නේ ඊතර්නෙට් කේබල් එක RJ45 කේබල්. ඒ කියන්නේ E. E තමයි මේ නෙට්වර්ක් කේබල් එක එන්නේ. ඒක ඩිජිටල් කැමරා ගන්න ලද ඡායාරූපයක් පරිගණකයට කොපි කර ගැනීම. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ ඩිජිටල් කැමරා සම්බන්ධ කරන USB පෝර්ට් එකට. ඒ කියන්නේ D. USB පෝර්ට් එක හරහා සම්බන්ධ වෙන්න ඕනේ. මෙතන 2016 ප්‍රශ්නය. පහත දී ඇති වග්වයේ පළමු රූපයෙහි A සිට D දක්වා වන අක්ෂර මගින් විවිධ උපක්‍රම devices මගින් සිදු කරන ලබන ක්‍රියා දැක්වෙන අතර එවැනි තීරුවෙන් එම උපක්‍රම පරිහරණයට සම්බන්ධ කරන කෙවෙනි ports එම ක්‍රියා සහ කෙවෙනි නිමත අනුපූර්ව දක්වා නොමැත. මේ දෙක සම්බන්ධ කරන්න තියෙනවා. මුලින්ම කියන්නේ ප්‍රකාශ මූසිකයක් මගින් මෙනුවක ඇති අංගයක් තේරීම. ඊට පස්සේ දෙවෙනි කියන්නේ හෙඩ්ෆෝන් භාවිතා කර ගීතයක් සවන් දීම. ඒතකොට ඒක හරිම ලේසි. ඒක සම්බන්ධ වෙන්න ඕනේ ශබ්ද ඔඩියෝ පෝට් එකට. ස්ථානීය ප්‍රදේශ ජාලයක් මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙන. අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න නම් අපිට නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ කරනවා RJ45 කියලා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයක් මගින් වීඩියෝවක් පෙන්වීම. ඒ කියන්නේ ප්‍රොජෙක්ටර් එකක්. ඒතකොට ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕනේ HDMI වලට. මෙනුවක් ඕපන් කරගන්න නම් මවුස් එක හරහා අපිට USB පෝට් එක හරහා සම්බන්ධ වෙන්න ඕනේ.
ඔය විදිහට තමයි ඒ ටික සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊළඟට 2015 ප්‍රශ්නේ මෙතන තියෙනවා. ඒතර මේකෙදි කියන්නේ මතක තියාගන්න අපිට නෙට්වර්ක් වර්ග තුනක් තියෙනවා. ලෝකල් ඒරියා නෙට්වර්ක්, ඒ කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලය, මෙට්‍රොපොලිටන් නෙට්වර්ක්, පුරවැඩ ප්‍රදේශ ජාලය, වයිඩ් ඒරියා නෙට්වර්ක්, පුළුල් ප්‍රදේශ ජාලය. ඒ ලෝකල් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ ඉතා කුඩා නෙට්වර්ක් එකක්. එක බිල්ඩින් එකක් ඇතුළේ තියෙන පොඩි නෙට්වර්ක් එකක්. වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන්නේ විශාල නෙට්වර්ක් එකක්. කියන්නේ ලංකාව පුරාම ලෝකේ පුරා තියෙන නෙට්වර්ක් එකක්. මෙට්‍රොපොලිටන් ඒරියා කියන්නේ කිලෝමීටර් 16ක් විතර පුරා පැතිරෙන නෙට්වර්ක් එකක්. ඒතර පළවෙනි එක කියන්නේ පාරිභෝගිකයන්ට බැංකුවක් මගින් මුදල් හුවමාරු කිරීමට. ඒතර බැංකුවක් කරා විදුලි දුරකථන බිල් ගෙවීම. ඒතර බැංකු කියන එක රට පුරාම තියෙන එකක්. රට පුරාම තියෙනවා කියන ලොකු නෙට්වර්ක් එකක්. ඒතර ඒකට එන්න ඕනේ වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන එක. දෙවෙනි එක ගොඩනැගිල්ලක හුදකලාව. ඒ කියන්නේ එක ගොඩනැගිල්ල කුඩා එකක්. ඒතර ඒක වෙන්න ඕනේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. තුන්වෙනි එක සමාගම කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාල සහ නගරයේ ඇති. නගරයේ ඇති අනිත් කාර්යාල සම්බන්ධ වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 16ක් ඇතුළු තියෙනවා තමයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා ගන්න. ඒතර ඔය ආකාරයට උත්තර හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒතර මේක 2014 පේපර් එකේ ප්‍රශ්නේ. ඒතර මෙතනත් අර තුනම තමයි ලෝකල් ඒරියා නෙට්වර්ක්, වයිඩ් ඒරියා නෙට්වර්ක්, මෙට්‍රොපොලිටන් නෙට්වර්ක් කියන තුන තියෙන්නේ. ලෝකල් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ කුඩා නෙට්වර්ක් එකක්. වයිඩ් ඒරියා කියන්නේ විශාල නෙට්වර්ක් එකක් ලෝකයේ පුරා ලංකාව පුරා තියෙන නෙට්වර්ක් එකක්. මෙට්‍රොපොලිටන් කියන්නේ කිලෝමීටර් 16ක් වගේ දුරක් විතර තියෙන නෙට්වර්ක් එකක්. ඒතර ඒ කියන එකෙන් කියන්නේ පාසල් පරිගණ විද්‍යාගාරක වැනි නිශ්චිත අර්ථ දක්වන ලද කුඩා ඉඩමක ඇති කෙලින්ම සකලන ලද පරිගණ දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඇති. ඒතර ඒක කුඩා එකයි. ඒතර ඒක ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් බවට පත් වෙනවා. පොඩි නෙට්වර්ක් එකක්. ඊළඟට කොළඹ හා නිව්යෝර්ක්. ඒතර අපි දන්නවා ලෝකයේ පුරා යන එකයි. ඒතර ඒක වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. ඊට පස්සේ බැංකු අපි දන්නවා නගරයක් කරා තියෙන බැංකු කීපයක් විතර ඒක මෙට්‍රොපොලිටන් නෙට්වර්ක් එකක්. ඒක ඉතා විශාල නෙට්වර්ක් එකක් නෙමෙයි. ඒ වගේ උත්තර පහසුවෙන් හොයාගන්න පුළුවන්. මෙතින් 2013 ප්‍රශ්නේ පරිකරණ ජාල සම්බන්ධයෙන් පහත දෑ අතුරින් කුමක් නිවැරදිද? ජාලය කැඩී හෝ අවර වී ඇතනම් සම්පත් හවුලේ හෝමාරු භාවිතාව විසිර විය හැකියි. ඔව් ඒක හරිනේ. අපිට කියන්නේ නෙට්වර්ක් එක ඩිස්කනෙක්ට් වෙලා නම් ෂෙයා කරගන්න බැරි වෙනවා. පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සම විට රැහැන් මගින් සම්බන්ධ නැහැ. රැහැන් වෙන්නත් පුළුවන්, රැහැන් නැති වෙන්නත් පුළුවන්. ඒක වැරදි. රැහැන් මගින් සම්බන්ධ වෙන කියලා එකක් නැහැ. පරිගණක ජාලා මගින් මුදුනක් මධ්‍යගතව කල්පනා කර හැවෝ. පරිගණක ජාලා හරහා පුළුවන් මුදුකාංක මැනේජ් කරන්න පුළුවන්. ඒතර A හා C. උත්තර වෙනුනේ A හා C. 35 වෙනි ප්‍රශ්නේ දත්ත සම්ප්‍රේෂණ විධි සම්බන්ධව පහත ඇති වගන්ත අතරින් කුමක් නිවැරදිද? පුල්ඩ් අප්ලෙක්ස් එහෙම නැත්නම් පූර්ණ දීපත ක්‍රමය එකම අවස්ථාවකදී දත්ත දිශාවට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සලසයි. ඔව් ඒක හරි. එකම අවස්ථාවේදී දෙපැත්තටම දත්ත යවන්න පුළුවන්. අර්ධ දීපති half duplex ක්‍රමය එකම අවස්ථාවේදී දත්ත දිශයට නෑ එකම අවස්ථාවේදී බෑ. දිශාව සම්ප්‍රේෂණය කරන්න බෑ. එකවරකට එකයි. ඒකපත සිම්ප්ලෙක්ස් ක්‍රමය එක අවස්ථාවේ දත්ත එක දිශාවට පමණක් සම්ප්‍රේෂණය කිරීමට සලසයි. C කියලා කියන්නේ ක්‍රමය එකපත ක්‍රමය එක් අවස්ථාවකදී දත්ත එකම දිශාවකට පමණක් නෑ. ඒකත් වැරදි. මොකද එකම දිශාවට විතර නෙමෙයිනේ. එකම දිශාවට විතරයි. හැබැයි මේ කියන්නේ එක අවස්ථාවකදී. ඒ කියන්නේ අනිත් අවස්ථාවේ අනිත් පැත්තට යන්න පුළුවන්. එහෙම බෑ. සිම්ප්ලෙක්ස් කියන්නේ එකම දිශාවට විතරයි. හැම අවස්ථාවෙදිම එක දිශාවට විතරයි. ඒතර ඒ විතරයි උත්තරේ හරි. ඊළඟට මේක අපි දන්නවා මේ දෙක සම්බන්ධ කරන්න තියෙන්නේ මුලින්ම තියෙන ඉන්ෆ්‍රාරෙඩ්. ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ ඔය ටීවී රිමෝට් කන්ට්‍රෝල්ස් වලට පාවිච්චි කරන ඒවා. අධෝරක්ත කිරණ. ඊට පස්සේ ශුද්ධ තරංග මයික්‍රෝවේව්ස් පාවිච්චි කරන සැටලයිට් කමියුනිකේෂන් වලට. ඔප්ටිකල් ෆයිබර් තමයි ලයිට් වේව්ස් හරහා ඒ කියන්නේ ආලෝක තරංග විතර ඉතාල වේගයෙන් යවන්න පුළුවන්. ට්විස්ටඩ් පෙයා කේබල් කියන ටේබල් එක මේ එකට ඇතිලා තියෙන ඒවා.
ඇඹරිලා තියෙන ඒවා. එතකොට ඒක ගොඩක් වෙලාවට පාවිච්චි කරන ටෙලිෆෝන් වයර්ස් වලට. පළවෙනි එක දුර ස්ථානවලට දත්ත සම්ප්‍රේෂණ සඳහා සුදුසු නියම නොවන කියන්නේ මේ ෆිසිකල් කේබල් එකක් නැහැ. ඒකට හොඳම එක තමයි මයික්‍රෝවේව් කියන එක. දුර ගොඩක් දුර ඒ කියන්නේ සැටලයිට් කමියුනිකේෂන් වගේ. දත්ත සම්ප්‍රේෂණ සඳහා තඹ කම්බි කියලා කියන්නේ මතක තියාගන්න මේ ටූස්ටඩ් වයා කේබල්. තඹ කම්බි පාවිච්චි කරන්නේ මේක. රැහන් රහිත දුරස්ථ පාලක රැහන් රහිත යතුරු ඒ කියන්නේ දුරස්ථ පාලකයන් රිමෝට් කන්ට්‍රෝල් පාවිච්චි කරන ඉන්ෆ්‍රාරෙඩ් මේක. වීදුරු බට ඇත්තටම පාවිච්චි වෙන්නේ මේ ෆයිබර් ඔප්ටික්ස් ප්‍රකාශ තන්තු වලදී. ඒ කියන්නේ ලයිට් වේව් එක යවන්න. ඉතා පහසුවෙන් මම හිතනවා ඔයගොල්ලන්ට උත්තරේ ඒකේ හොයන්න පුළුවන්. 2012 ප්‍රශ්නේ බලන්න. පරිගණක ඇති කියවෙනිය මගින් බාහිර දුරට නැටි මුද්‍රණ යන්ත්‍ර මූසික සුපරීක්ෂණ පාවිච්චි එකතු කරන්න පුළුවන් මොකේද? USB port එකට. USB. ඊළඟ පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ මොකෙන්ද? RJ network cable එකෙන්. මේකේ network cable එක. ඊළඟට පරිගණක මොනිටර් එක. මොනිටර් එක සම්බන්ධ කරන්නේ VGA port එකෙන්. VGA port එක. ස්පීකර් එකට සම්බන්ධ කරන්නේ මොකද්ද? line out කියන එක මේකේ. line out කියන එක. 2010 අවුරුද්දේ පහත දැක්වෙන එක් සිදුවීම් දත්ත සම්ප්‍රේෂණ ආකාරය ට්‍රාන්ස්මිෂන් මෝඩ්ස් ඒකපත සිම්ප්ලෙක්ස් අර්ධ දීපත half duplex දීපත ඩප්ලෙක්ස් රූපහානි වැඩසටහන් වල එක දිශාවකට විතරයි. ඒතර එක දිශාවකට විතරක් කියන්නේ සිම්ප්ලෙක්ස් කියන එක. ඒ කියන්නේ ඒකපත. දුරකථන සංවාදයේ එකවරට දෙපැත්තටම දත් එවන්න පුළුවන්. ඒ කියන්නේ ෆුල් ඩප්ලෙක්ස් කියන එක. ඩප්ලෙක්ස් කියන එක. හරි. එතකොට ඇත්තටම අද පාඩමේදී ඔයගලන්ට කරේ පරිගණක ජාලා කියන ටිකයි පෝර්ට්ස් ගැන විතරයි. ඒක අදාළ පාස් පේපර්ස් ඔක්කොම ටික මෙතනදී කරා. මේකේ මම රෙකෝඩින් එකත් ඔයගලන්ට ආයෙවන්නම් බලන්න. ඒ ටිකත් ආයෙසරක් බලන්න. ඊට පස්සේ අදස්වලදී මම ඊතුරු පාඩම් ටික කරනවා. මේ ෂෙඩියුල් එක මම ඔයගලන්ට දාලා තියෙනවා. මේ ෂෙඩියුල් එකත් බලන්න. මේකට අනුව පාඩම් ටික ඉවර කරනවා. ඊළඟ සතියේ ගොඩක් වෙලාට මේ ලොජික් ගේට්ස් කියන පාඩම 10 වසරේදී කරනවා. ඊට වගේ මේ පාඩම් ටික ඔයගලන්ට දාලා තියෙනවා. ඒ ටික බලන්න. ඊළඟ මාසය ඇතුළත 10 වසර පාඩම් ටික ඔක්කොම ඉවර කරනවා. ඊට පස්සේ ඔක්තෝබර් මාසෙදී 11 වසර පාඩම් ටික ඉවර කරනවා. නොවැම්බර් මාසෙදී පේපර්ස් කරනවා. ඒතර මේ පාඩම් ඇත්තටම අමාරු නෑ, හරිම ලේසි. මේ රෙකෝඩින්ස් මම ඔයගලන්ට ආයෙසරක් එවන්නම් බලන්න. නෝට්ස් ටිකත් ඔයගලන්ට එවන්නම්. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් අපි ඊළඟ සතියේ ඊටු ටික කරමු. Thank you for joining the class.